කොහොමද මේ ක්‍රිප්ටෝකරන්සි කියන සංකල්පය මේ concept එක ඇති වෙලා තියෙන්නේ මේ දක්වා මුදල් කියන සංකල්පය විකාශන වෙලා එන ගමන් ඊට පස්සේ මොනවද මේ මූලික අනිත් සාමාන්‍ය කරන්සි කියන්නේ ෆියට් කරන්සි සාමාන්‍ය මුදල් ඒකකවල මොනවද තිබ්බ ගැටලු මේ සම්බන්ධ මේ හේතුව ඇති වෙන්නේ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ඇති වෙන්න ඒකත් එක්කම මේ ක්‍රිප්ටෝකරන්සි කියන concept එකට මොකක්ද පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි එක ඊට පස්සේ ඒකේ තියෙන වාසි අවාසි මොනවද ඒත් එක්කම ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ මොකක්ද ඊට පස්සේ ඇයි අපි ක්‍රිප්ටෝකරන්සි පාවිච්චි කරන්න ඕනේ ඇයි අපි මේ ගැන ඉගෙන ගන්න ඕනේ මොනවද මේ කොයින්ස් ටෝකන්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට අහන්න කියන දේවල් ඊට පස්සේ ඒකත් එක්කම කොහොමද අපි මේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධ එක්ක මුදල් උපයන්නේ මෙන්න මේ වගේ මූලික දේවල් ටිකක් ඔයගොල්ලෝ දැනගන්න ඉගෙන ගන්න තමයි අපි මේ ෆ්‍රී සෙෂන් එකට ඇවිල්ලා තියෙන එකත් එක්කම අපි කොහොමද ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ දේවල් ටික අපි මූලිකව කතා කරගෙන යමු. හරි. මූලිකව මොකක්ද මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ? ඊට කලින් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ මුදල් කියන දේ කොහොමද අද වෙනකන් විකාශනය වෙලා ආවේ කියන එක. ඒකෙදි ඔයගොල්ලෝ සමහර විට මේ දේවල් මුලින් සමහර විට අහලත් ඇති. අතීතයේදී මිනිස්සුන්ට ඒ කියන්නේ මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට තමන්ට තමන් නිෂ්පාදනය කරන නැත්නම් තමන් හොයාගන්න දේවල් වලට අමතරව අපිට සිද්ධ වුණා අනිකුත් මිනිස්සුත් එක්කත් ගනුදෙනු කරලා ඒ මිනිස්සු ගාව තියෙන දේවලුත් අපිට ලබා ගන්න. ඒකෙදි මූලිකව ඒ කියන්නේ ආහාර දේවල් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, වෙනත් අවශ්‍යතා වෙන්න පුළුවන්. ඒ දේවල් අපිට සිද්ධ වුණා අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කළා ඒ දේවල් උන්ගෙන් ලබා ගන්න. ඒකෙදි මූලිකව ප්‍රාථමිකවම ඒගොල්ලෝ පාවිච්චි කරපු concept එකක් තමයි ඒ භාණ්ඩ හුවමාරු ක්‍රමය. ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් බාර්ටර් සිස්ටම් එක කියලා. එතකොට මෙන්න මේක තමයි මූලිකවම ප්‍රාථමිකම ක්‍රමය කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න පාවිච්චි කරපු. ඒ කියන්නේ තමන් ගාව තියෙනවා මොනවා හරි තමන් හොයාගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මස් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන් වගා කරපු වෙන ධාන්‍යයක් දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන් ඇති කරපු සතෙක්ගේ මොනවා හරි කිරි වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ආහාරමය දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන් හොයාගත්ත ඒ සතෙක්ගේ හමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇඳුම් විදිහට පාවිච්චි කරන්න මෙන්න මේ වගේ දේවල් මිනිස්සු පාවිච්චි කරා භාණ්ඩ හුවමාරු කරගන්න. ඒ කියන්නේ තමන් ගාව මෙන්න මේ දේ තියෙනවා. ඊට පස්සේ අනිකුත් කෙනෙක්ගෙන් අපි පාවිච්චි කරනවා ඒ දේ ලබා ගන්න හුවමාරු කරගන්න. ඒ කියන්නේ මම මොනවා හරි හිතන්නකෝ V කියලා ඒ දේ මං දෙනවා ඔයාට. ඊට පස්සේ ඔයා මට මොනවා හරි මස් වගේ දෙයක් දෙනවා. ඒකට මේක හුවමාරු කරගෙන මූලිකවම මේගොල්ලෝ මේ ගනුදෙනුව සිද්ධ කරගත්තා. ඒකට මේකේ තියෙන අපි මේ concept එක කතා කරගෙන යන්නේ ඒ කියන්නේ එකිනෙක තියෙන ගැටලු. එතකොට මෙන්න මේ සිස්ටම් එකේ තියෙන ගැටලු නිසා තමයි ඊළඟ සිස්ටම් එක ඇති වෙන්නේ. එතකොට මේ වර්තමානයේ මේ ක්‍රිප්ටෝකරන්සි දක්වා එනකොට ඒ එක එක යුගවල පාවිච්චි කරපු ක්‍රමවේදවල තියෙන ගැටලු මග හරවා ගන්න තමයි ඊට ඊළඟට තියෙන ක්‍රමය ඒගොල්ලෝ පාවිච්චි කරගන්න. උදාහරණයක් විදිහට දැන් මේ බාර්ටර් සිස්ටම් එකේදී දැන් ඔයාට දැන් මං ගාව V වගේ දෙයක් තියෙනවා. එතකොට ඒක දීලා දැන් මට ගන්න ඕන වුණා තියෙන්නේ ඇඳුමක්. නමුත් ඔයාට උමන වෙලා තියෙන්නේ මස් වගේ දෙයක්. එතකොට අපි දෙන්නගේ අවශ්‍යතාව දෙක ගැලපෙන්නේ. එතකොට මේකත් එක්ක ගැටලු මතුවෙනවා මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය පාවිච්චි කරනකොට. ඒකත් එක්ක ඊළඟට එනවා කොමෝඩිටි මනි. ඒ කියන්නේ දැන් මූලිකව ගත්තොත් ලුණු, ඊට පස්සේ සිප්පි කටු, ඊට පස්සේ සත්තු වෙන්න පුළුවන් වෙන මේ වගේ දේවල් හුවමාරු කරගෙන ගනුදෙනු සිද්ධ කරගන්න. එතකොට මේකෙදිත් අර මූලිකවම ගැටලු තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ Tamanට අවශ්‍ය නොවන දෙයක් වෙන කෙනෙක්ගෙන් අරගෙන වැඩක් නැහැ. එතකොට මේ භාණ්ඩ හුවමාරු කියන මෙතඩ් එක ඒක කියන්නේ හොඳ ක්‍රමයක් නෙමෙයි කියන එක මිනිස්සුන්ට තේරුම් ගත්තා. ඊට පස්සේ මූලිකවම මෙන්න මේ අපි ගත්තොත් එහෙම හරි. ඊට පස්සේ මූලිකවම අපි ගත්තොත් එහෙම අපි දන්නවා ලෝහ කාසි. ඒ කියන්නේ රත්තරන් වෙන්න පුළුවන්, ත්‍රිදී වෙන්න පුළුවන්,
තඹ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කාසි වලින් ගනුදෙනු කරන්න මිනිස්සු පටන් ගත්තා. ඒක එක්තරා විදිහක අර බාණ්ඩු හුමාරු ක්‍රමයටත් එක්ක සාපේක්ෂව බලනකොට ඒක ඊට වඩා හොඳ ක්‍රමයක්. මේකෙදි කියන්නේ රජයක් වෙන්න පුළුවන් කියන ඒ ඉදෙලායි පාලනය කරන රටවල් පාලනය කරන අය වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙලෙන්දු මෙන්න මේගොල්ලෝ බදු කියන රජයන්නේ කියන්නේ මේ රටවල් පාලනය කරන උදවිය බදු එකතු කරගන්න. ඊට පස්සේ වෙලෙන්දෝ Tamante බඩු විකුණ ගන්න. මෙන්න මේ වගේ දේවල් වලට මේ දේවල් කියන්නේ රන් රිදී තඹ කියන කාසි පාවිච්චි කරා. ඒකට මේකෙත් තියෙන ගැටලුවක් තමයි මේකේ කියන්නේ මේක කියන්නේ ලොකු ප්‍රමාණ වලින් ගෙනියන්න අමාරුයි. ඊට පස්සේ මේ දියුණු වෙනකොට මේක මේව තියාගන්න අමාරු, රැස් කරගෙන තියාගන්න අමාරු. මෙන්න මේ වගේ ගැටලු හින්දා ක්‍රමයෙන් ඊළඟට අපි එනවා නෝට්ටු භාවිතයට, මුදල් නෝට්ටු භාවිතයට. කියන්නේ පේපර් මනි කියලා අපි කියන්නේ. ඒක මූලිකවම මේ පේපර් මනි කියන concept එක ඇතුළේ තියෙන චීනේ ඉතින් එහාට ඊට පස්සේ අනිකුත් රටවල් වලත් මේක භාවිතයට අරගෙන තියෙනවා. එතකොට මේකේ තියෙන එක ගැටලුවක් තමයි පේපර් මනි වලත් එක තියෙන ගැටලුවක් තමයි මේ රටවල් එක ගනුදෙනු කරනකොට අපිට මේ පේපර් මනි එක රටක පාවිච්චි කරන මුදල් ඒකකයක් වෙන රටක භාවිතා කරන්න පාවිච්චි කරන්න ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒකත් එක්කම ඒ කියන්නේ පෝටබල් නෑ. ඒ කියන්නේ අපිට ළඟ තියාගන්න බෑ. ඊට පස්සේ මේක කියන්නේ කාර්යක්ෂම නැහැ. අපිට ලොකු ප්‍රමාණ වලින් අරන් යන්න ඕනේ. මෙන්න මේ වගේ ගැටලුත් මේ පේපර් මනි වල ඒ අපිට දැක ගන්න පුළුවන් වුණා. මූලිකවම අපි මේ පේපර් මනි කියන එක ගත්තට පස්සේ මෙන්න මේ පේපර් මනි කියන එක තමයි මූලිකවම මේ රටක සෙන්ට්‍රල් බැංක් එක සහ ගවර්න්මන්ට් එක කියන්නේ රජය එකතු වෙලා නිපදවන්නේ කියන්නේ පාලනය කරන්න පටන් ගත්ත පළවෙනි මුදල් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ නෝට්ටු මුදල් නෝට්ටු නැත්නම් මේ පේපර් මනි කියන concept එක. ඊට පස්සේ මේකෙදි තිබ්බ ගැටලු තමයි අපිට මේවෙන් ගනුදෙනු කරනකොට එක ගැටලුවක් තමයි අපිට අවශ්‍ය වෙලාවෙදී අපිට ගනුදෙනු කරන්න මේවා අපි ගාව ළඟ තියාගන්න. ඒත් සමහරලාට ඒක ආරක්ෂිත නැහැ. මෙන්න මේ වගේ මූලික ගැටලු ආවා. ඒත් මේ ගැටලුත් එක්ක තමයි බැංකින් සිස්ටම්ස් ආවේ. ඒ කියන්නේ බැංකු පද්ධති ආවේ ඊට පස්සේ. ඒකට බැංකු පද්ධති වලින් කරන්නේ අතරමැදියෙක් විදිහට ඉඳගෙන මෙන්න මේ නෝට්ටු මුදල් ඒගොල්ලෝ බාරේ තියාගෙන අපිට අවශ්‍ය වෙලාවට ගනුදෙනු කරන්න අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් විදිහට මේ පද්ධතිය හැදුවා. ඊට පස්සේ අපිට ඒකේ තියෙන දෙක වාසියක් විතර ගන්න පුළුවන් අර කලින් ක්‍රමයට වඩා ලොකු ට්‍රාන්සැක්ෂන්ස් ඒ කියන්නේ විශාල වශයෙන් එක ලොකු මුදල් ප්‍රමාණ වලින් ගනුදෙනු කරන්න හැකියාවක් මේකෙදි ලැබුණා. මේක එක වාසියක්. නමුත් මේකේ ඒ කියන්නේ බැංකු එක්ක කියන්නේ සාමාන්‍ය විදිහට ගනුදෙනු කිරීම සහ චෙක් ගනුදෙනු කිරීම මෙන්න මේ දෙකම එකට ආවේ. එතකොට මෙන්න මේකෙදි ආරක්ෂාවක් වැඩි ආරක්ෂාවක් සහ ලොකු ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් හැකියාවක් මේකෙදි ලැබුණත් එක්කම ඒත් මිනිස්සුන්ට ඊට පස්සේ ටික කාලයක් යනකොට තව ගැටලුවක් තමයි අපිට ඒ කියන්නේ බැංකු වහලා තියෙන වෙලාව. ඒ කියන්නේ සෙනසුරාදා වගේ දවස්වල. ඊට පස්සේ සාමාන්‍යයෙන් බැංකු අපි දන්නවා 3ට වෙනකොට වහනවා. එතකොට මින් පස්සේ අපි කොහොමද ගනුදෙනු කරන්නේ? මෙන්න මේ ගැටලුව निराකරණය කරගන්න තමයි ඊළඟට ආවේ ඔන්ලයින් බැංකින් සිස්ටම්ස් සහ කාඩ්. බැංක් කාඩ්, ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්. එතකොට මේ ක්‍රමේ තමයි මූලිකවම ක්‍රිප්ටෝකරන්සි කියන භාවිතයට කලින් වැඩිපුරම ප්‍රචලිත වෙලා තිබ්බ මුදල් ගනුදෙනු ක්‍රමවේදය තමයි මෙන්න මේ ඔන්ලයින් බැංකින් සහ කාඩ් භාවිතය. ප්ලාස්ටික් කාඩ්ස් අපි කියනවා ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් මෙන්න මේ වගේ භාවිතය. එතකොට මේක තමයි මූලිකවම අද දවසේ කියන්නේ අද මේ වෙනකොටත් අපි පාවිච්චි කරනවා වර්තමානයේ තුලත් පාවිච්චි කරනවා වැඩිපුරම භාවිතා කරන ක්‍රමවේදයක් විදිහට තියෙනවා. එතකොට ඇයි එහෙනම් මෙන්න මේ ක්‍රමවේදීනු තිබියදී ක්‍රිප්ටෝකරන්සි කියන එක ඇති වෙන්නේ? ඒකෙදි අපි මූලිකවම ගත්තොත් එහෙම අපි මෙන්න මේ දැන් වර්තමානයේ තුල භාවිතා කරන මුදල් ඒකකවල ඒ කියන්නේ එකිනෙක රටවල එකිනෙක මුදල් පාවිච්චි කරනවා. එතකොට මූලිකවම ගත්තොත් එහෙනම් මේ ෆියට් කරන්සි කියන දේ භාවිතා කරන එකේ ගැටලු මොනවද තියෙන්නේ කියන එක පොඩි සරලව පැහැදිලි කරගමු. ඒකෙදි එක ගැටලුවක් තමයි
ඔයගොල්ලෝ දන්නවා මේ මූලිකව මේ ෆියට් කරන්සි නැත්නම් මේ සාමාන්‍ය මුදල් කන්ට්‍රෝල් කරන්නේ පාලනය කරන්නේ ඒ කෙනෙක් රටවල් වල තියෙන සෙන්ට්‍රල් බැංක්ස් ඒ කියන්නේ ඒ රටේ තියෙන සෙන්ට්‍රල් බැංක් එක මගින් තමයි මේක පාලනය කරගන්නේ. එතකොට මේක පාලනය කරගන්නකොට මේක සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ එක තැනකින් තමයි මේක රෙගියුලේට් වෙන්නේ නැත්නම් පාලනය වෙන්නේ. එතකොට මේකෙදි මේ ෆියට් කරන්සි නැත්නම් මේ සාමාන්‍ය කරන්සි ඒ රටේ සෙන්ට්‍රල් බැංක් එකට පුළුවන් ඕන ප්‍රමාණයක් මුද්‍රණය කරලා එළියට දාන්න. එතකොට මේ ලංකාවෙත් මෑත අතීතයේදී වෙච්ච එක ගැටලුවක් තමයි තමන් කියන්නේ හිතුමතේ කියන්නේ සමහරවිට රජයේ වමනාව මත වෙනත් ගැටලු මත තමන්ට හිතුමතේ කියන්නේ පාලනයකින් තොරව මෙන්න මේ මුදල් අච්චු ගැසීම සිදු කරන්න පුළුවන් වෙනවා. එතකොට මේකත් එක්ක ඒ මුදලේ තියෙන වටිනාකම නැත්නම් පර්චේසින් පවර් එක කියලා අපි කියනවා. මෙන්න මේක අඩු වෙනවා. එතකොට මේක ගැටලුවක්. මේ සෙන්ට්‍රලයිස් සිස්ටම් එකකින් මේක පාලනය වීම තුළ ඒගොල්ලන්ට ඒක ඕන විදිහට පාලනය කරන්න හැකියාව ලැබෙනවත් එක්කම තියෙන එක ගැටලුවක් තමයි මෙන්න මේක. ඒකත් එක්කම තව ගැටලු කිහිපයක් තමයි ඔයගොල්ලෝ දන්නවා අපි වර්තමානයේ ගත්තොත් එහෙම ද ලංකාව තුළ පාවිච්චි කරන්නේ රුපියල්. අපි වෙන රටකට ගියාට පස්සේ ඇමරිකාවට ගියාට පස්සේ ඒක ඩොලර් පාවිච්චි කරනවා. ඊට පස්සේ ජපාන්ට ගියාට පස්සේ යෙන් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ රටවල් ටික ගනුදෙනු කරනකොට ඔයගලන්ට තේරෙනවා ගැටලුවක් තියෙනවා. අපි මේ විනිමය හුවමාරුවක් කරගන්න ඕනේ, මුදල් එකක හුවමාරුවක් කරගන්න ඕනේ මේ රටවල් ටික ගනුදෙනු කරනකොට. ඔයගලන්ට තේරෙනවා ඒක යම්කිසි ඒක පොඩි කරදරකාරී වැඩක් කියලා. දැන් ඔයගලන්ට හිතන්නකෝ ඔයගලන්ට රට යන්න උමනයි. ඒකට ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? නැත්නම් ඔයගලන්ට ඉගෙන ගන්න වෙන රටකට යන්න උමනා වෙනවා. එතකොට ඔයගොල්ලොන්ට සිද්ධ වෙනවා ඒ රටේ යුනිවර්සිටි එකකට මුදල් ගෙවන්න. ඒකට ඒ රටේ මුදල් තමයි ඒගොල්ලෝ කියන්නේ ඇක්සෙප්ට් කරන්නේ නැත්නම් ඉල්ලන්නේ. එතකොට ඔයගලන්ට සිද්ධ වෙනවා බැංකුවකට ගිහිල්ලා කියන්නේ මෙන්න මේ දේ මෙන්න මේ විදිහට මට මේකට මුදල් ගෙවන්න ඕනේ මෙන්න මේ මුදල් මට ඕනේ කියලා. එතකොට ඒක කරදරය. ඔයගලන්ට තේරෙනවා සමහරලාට දවස් ගණන් යනවා මේ වගේ ක්‍රියාවලියක් කරන්න. එතකොට ඔයගලන්ට තේරෙනවා ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා. ඒකත් එක්කම තව ගැටලුකාරී තත්ත්වයක් තමයි අපි ඒ වගේ අවශ්‍යතාවයකට ඉගෙන ගන්න වෙන්න පුළුවන් වෙන මොන හරි අවශ්‍යතාවයකට ඒ වගේ වෙන රටකට මුදල් යවනකොට සමහර වෙලාවට ලොකු කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ ලොකු මුදලක් ඒගොල්ලෝ ඒ ට්‍රාන්සැක්ෂන් ෆී එකක් විදිහට අය කරනවා. ඒකට සමහරට මේකත් අවාසියක් වෙනවා. ඒකට හේතුව වෙන්නේ සමහරලාට ඒගොල්ලෝ අපි බැංකුවකට ගිහිල්ලා මෙන්න මෙහෙම ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න තියෙනවා කියලා කිව්වට පස්සේ ඒ බැංකුව කරන්නේ වෙනත් තව ඉතින් එහා තියෙන ලංකාව වෙන්න පුළුවන් වෙන රටක වෙන්න පුළුවන් තියෙන බැංකුවකට කතා කරලා ඒ රටින් තමයි මුදල් හුමාරු කරගෙන මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්නේ. එතකොට බැංකු කිහිප දෙනෙක් හරහා මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක යන්නේ. හින්දා ඒ හැමෝම ට්‍රාන්සැක්ෂන් ෆී එකක් ගන්නවා. මෙන්න මේ නිසා ලොකු අන්තිමට කොස්ට් එකක් දරන්න වෙනවා ට්‍රාන්සැක්ෂන් ෆී එක විදිහට. ඉතින් මේකත් එක ගැටලුවක්. මොකද අපිට ඕන විදිහට අපිට ඕන වෙලාවක මේ වගේ ට්‍රාන්සැක්ෂන් කරන්න බෑ. ඒකත් එක ගැටලුවක්. අනිත් එක තමයි ඔයගලන්ට තේරෙනවා මෙන්න මේ එක කියන්නේ අපි මේ බැංකුවට ගියොත් එහෙම ට්‍රාන්සැක්ෂන් ෆී එක ගාණක් තව බැංකුවකට ගියාට පස්සේ ට්‍රාන්සැක්ෂන් ෆී එක ගාණක්. එතකොට මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්සි එකක් නැහැ, නිශ්චිත අගයක් නැහැ මෙන්න මේ ෆී එක සම්බන්ධයෙන්. නැත්නම් අපෙන් අය කරගන්න ඒ ගාස්තුව සම්බන්ධයෙන්. එතකොට මේකත් එක ගැටලුවක්. ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි එක ගැන ගැටලුවක් තියෙනවා. ඒකත් එක්කම මෙන්න මේ වගේ මූලික හේතුත් එක්ක මෙන්න මේ සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් මගින් පාලනය කරන මෙන්න මේ ෆියට් කරන්සි නැත්නම් මේ සාමාන්‍ය මුදල් ලේඛක පිළිබඳව අර විශ්වාසය සමහරලාට ඒ තියෙන ඒ වගේ ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න යනකොට සිද්ධ වෙන අපහසුතාවය මෙන්න මේ වගේ මූලික කරුණු හින්දා මූලික ගැටලුකාරී ස්වරූපයක් ඇති වෙලා තියෙනවා මෙන්න මේ ෆියට් කරන්සි පාවිච්චි කරන්න. එතකොට මෙන්න මේකට පිළියමක් විදිහට තමයි මූලිකවම මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන සංකල්පය 2009 දී ඇති වෙන්නේ බිට්කොයින් නැතිවීමත් එක්ක. එතකොට මූලිකව මෙන්න මේ විකාශනයේදී ඔයගලන්ට තේරෙනවා මම මුලින්ම දැම්ම මේ කියාගෙන ආවේ එක මුදල් ක්‍රමවේදයක් මග හැරවලා වෙන තවත් මුදල් ලේඛකයකට මිනිස්සු මුදල් ක්‍රමවේදයකට යන්නේ ඒකේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් මග හැරව ගන්න. එතකොට මූලිකවම අපි වර්තමානයේ පාවිච්චි කරන මෙන්න මේ මුදල් වල තියෙන භාවිතයේ තියෙන ගැටලුකාරී තත්ත්වය මග හැරවා ගන්න තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ක්‍රමවේදය නැත්නම් මුදල් ඒකකය ඇති වෙන්නේ. දැන් අපි බලමු මොකක්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. ඒකෙදි ඊට කලින් අපි පොඩ්ඩක් අවබෝධයක් ගන්න ඕනේ
බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක ගැන. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන සංකල්පය නැත්නම් මේ ඩිජිටල් කරන්සි එක. ඩිජිටල් කරන්සි කියලා කියන්නේ මේකෙදි අපි දන්නවා දැන් ලංකාවේ මුදල් නෝට්ටු ගත්තොත් එහෙම අපිට ඒවා නෝට්ටු වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා. අපිට ඒවා පර්ස් එකේ දාගෙන යන්න පුළුවන් මෙහෙම තියෙනවා. නමුත් ඔයගලන්ට තේනවා සමහර වෙලාවට අපි ඔන්ලයින් බැංකින් කරනකොට කාඩ් එකකින් ගනුදෙනු කරනකොට අපිට එහෙම ෆිසිකල් මනි ඒ කියන්නේ භෞතිකමය දෙයක් අපේ අතට හම්බ වෙන්නේ නැහැ. ඒකට එක්තරා විදිහක ඒකත් ඩිජිටල් ක්‍රමවේදයකට මාරු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ ෆිසිකල් දෙයක් නැතුව ෆිසිකල් ඒ කියන්නේ ෆිසිකල් කරන්සි එකක් කියන්නේ භෞතිකමය දෙයක්කින් තොරව ඔන්ලයින් ගනුදෙනු කිරීමේදී පමණක් භාවිතා කරන එකක් විදිහට තමයි මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි අපිට හඳුන්වන්න පුළුවන්. කියන්නේ ඩිජිටල් කරන්සි එකක් මේක. එතකොට මේකෙදි මම ඔයගලන්ට කිව්වා මෙන්න මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක තමයි භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන සංකල්පය ඇති කරන්නේ. එතකොට මොකද්ද මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක? ඒක මූලිකවම ගත්තොත් එහෙම ඩීසෙන්ට්‍රලයිස්ඩ්. අපි මුලින් කතා කරා මෙන්න මේ ෆියට් කරන්සි කියන්නේ සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ එක මධ්‍ය ආයතනයකින් එක කේන්ද්‍රීය ආයතනයකින් මේක පාලනය කරනවා. ඒක තමයි සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් කියන්නේ. එතකොට මේ ඩීසෙන්ට්‍රලයිස්ඩ් කියලා කියන්නේ ඒක යම්කිසි නිශ්චිත ඒ කියන්නේ යම් එක්තරා ආයතනකින් එක ආයතනයකින් මේක කන්ට්‍රෝල් කරන්නේ නැහැ. එතකොට මේ හැකියාව ඒක භාවිතා කරන ඒ කියන්නේ ගණනාවකට එක ගත්තොත් එහෙම ඒක භාවිතා කරන කම්පියුටර්ස් අපි ගත්තොත් එහෙම නැත්නම් පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සමූහයක් තුල මෙන්න මේ කියන්නේ පාලනය කරන හැකියාව ලබා දීලා තියෙනවා. මෙන්න මේකට තමයි ඩීසෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් කියන්නේ. එතකොට මෙන්න මේ ඩීසෙන්ට්‍රලයිස්ඩ් ඒ කියන්නේ සමූහයක් විසින් පාලනය කරන ලෙජර් සිස්ටම් එකක්. ඔයගොල්ලෝ දන්නවා ලෙජර් කියලා කියන්නේ මේ ට්‍රාන්සැක්ෂන් නැත්නම් ගනුදෙනු කරන දේවල් සටහන් කරන ක්‍රමවේදයක් තමයි මේ ලෙජර් කියලා කියන්නේ. එතකොට මේ සාමූහික අවස්ථා කීපයක් තුල ඒ කියන්නේ ගණනාවක් තුල මෙන්න මේ ලෙජර් සිස්ටම් එකක් හදන එකක් තමයි මෙන්න මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකෙන් කියන්නේ සරලව ගත්තොත් එහෙම මේකේ සංකීර්ණ තව අදහසක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ දේවල් ඒ කියන්නේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක ඇති වෙලා තියෙන්නේ සරලව ගත්තොත් එහෙම ලෝකයේ තියෙන පරිගණක ගණනාවක් ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් එකතු කරලා ඒක ලෙජර් සිස්ටම් එකක් හදලා තමයි මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක හැදි වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක ඒ data ඒ කියන්නේ දත්ත මෙන්න මේ හැම පරිගණකයකම රෙකෝඩ් වෙනවා. ඒක නිසා කාටවත් වෙනස් කරන්න හැකියාවක් නැහැ. මූලිකව ගත්තොත් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඔයගලන්ට තේරෙනවා මේ බ්ලොක්චේන් කියන එක වචනේ සරලව ගත්තොත් එහෙම බ්ලොක්චේන් ඒ කියන්නේ බ්ලොක්ස්. මේක හැදිලා තියෙන බ්ලොක්ස් වලින්. බ්ලොක්ස් චේන් එකක් තමයි මේ බ්ලොක්චේන් කියලා කියන්නේ. එතකොට මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකේ මූලිකම ඒකකය තමයි බ්ලොක්ස් කියලා කියන්නේ. එතකොට මේ බ්ලොක්ස් හැදිලා තියෙන්නේ ට්‍රාන්සැක්ෂන් ලිස්ට් එකකින්. ඒ කියන්නේ අපි ගනුදෙනු කරන ට්‍රාන්සැක්ෂන් ලිස්ට් එකක් එකතු වෙලා තමයි මේ බ්ලොක් එකක් හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ බ්ලොක්ස් ගණනාවක් එකිනෙකට එකතු කළා තමයි මේ බ්ලොක්චේන් එකක් හැදෙන්නේ. එතකොට මෙන්න මේ වගේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි මූලිකව මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන concept එක පදනම් වෙන්නේ. ඒක තමයි මූලිකම සංකල්පය. එතකොට ඇයි මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න වෙච්ච හේතුව? ඒක තමයි මූලිකවම ගත්තොත් එහෙම මෙන්න මේ දත්ත වෙනස් කරන්න තියෙන අපහසුතාවය. ඔයගොල්ලන්ට මම කිව්වා මේ බ්ලොක්ස් මේ බ්ලොක්චේන් එක හැදිලා තියෙන කම්පියුටර්ස් ඒ කියන්නේ ලෝකයේ පුරාම තියෙන පරිගණකවල මේ දත්ත ගබඩා වෙනවා. ඒක හින්දා තමයි ඒකට කිව්වේ ඩීසෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් කියලා. මේ හේතුව නිසා එතකොට මොනවා හරි අපි වෙනසක් කරන්න ඕන නම් ඒ කියන්නේ හිතන්නකෝ ලංකාවේ අපි සෙන්ට්‍රල් බැංක් එක කියලා. එතකොට සෙන්ට්‍රල් බැංක් එකට මුදල් අච්චු ගහපු ප්‍රමාණය ලංකාවේ රිලීස් කරපු ප්‍රමාණය ගැන දත්තයක් වෙනස් කරන්න ඕන නම් ඒක ඒගොල්ලෝ ගාව විතරයි තියෙන්නේ. ඒ දත්ත ඒගොල්ලන්ට පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. අපි මෙච්චරයි අච්චු ගැහුවේ මෙච්චරක් අච්චු ගැහුවේ නැහැ කියන්න පුළුවන්. නමුත් මේ ඩීසෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක ඒක කරන්න බැරි වෙන්න හේතුව තමයි මේ දත්ත එක තැනක විතරක් නෙමෙයි තියෙන්නේ. මේ දත්ත අර ඒ බ්ලොක්චේන් එක හැදෙන්න භාවිතා කරපු හැම පරිගණකයකම මේ දත්ත රෙකෝඩ් වෙනවා. එතකොට ඒ නිසා හැකියාවක් නැහැ ඒ දත්ත වෙනස් කරන්න. ඒක තමයි මූලිකම හේතුව
මූලිකම වාසිය මෙන්න මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න. අනිත් එක තමයි ට්‍රාන්සැක්ෂන් ට්‍රාන්ස්පේරන්සි එක සහ සිකියුරිටි එක. දැන් ඔයගලන්ට පෙන්වුවොත් එහෙම මම මේක පොඩි දෙයක් ඔයගලන්ට පෙන්වන්නම්. අපිට පුළුවන් මේ බිට්කොයින් පාවිච්චි කරනකොට බිට්කොයින් වලින් අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරාට පස්සේ ඒක රෙකෝඩ් වෙනවා ලෙජර් එකක. අපිට ඒක බලන්න පුළුවන් මෙන්න මේ BTC scan කියන සයිට් එකෙන්. අපි මෙතන ගත්තොත් එහෙම අපි උදාහරණයකට ගමුකෝ මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක් කරන wallet address එකක් මේ සමහර දේවල් ඔයගලන්ට තේරෙන්න දෙන්න පුළුවන්. මේවා අපි සරලව කතා කරනවා අපේ ක්ලාස් එකේදී. අපි මෙතෙන්දිත් අපි පුළුවන් තරම් අපි කතා කරමු සරලව. අපි මෙන්න මේ තියෙන එක උදාහරණයක් මේ ක්‍රිප්ටෝකරන්සි භාවිතා කරන ක්‍රිප්ටෝකරන්සි වලින් අපිට දැන් ඔයගොල්ලෝ දන්නවා රෂ්‍යා යුක්‍රේන් යුද්ධ එකක් යනවා කියලා යුද්ධයක් යනවා කියලා. ඒකදී යුක්‍රේන් වලට සපෝට් කරන්න ඒගොල්ලෝ accept කරනවා මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි. එතකොට මේ තියෙන ඒගොල්ලන්ගේ BTC Bitcoin accept කරන ඒගොල්ලන්ගේ wallet address එක. ඒ කියන්නේ ඒකට මෙන්න මේක හරහා ඒගොල්ලන්ට අපිට donate කරන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ wallet address එක අරගෙන ගිහිල්ලා අපි මේ BTC scan කියන එකේ search කරලා බලමු කොහොමද ඒ data record වෙලා තියෙන්නේ කියලා. මම මේ පෙන්වන්නේ මූලිකවම මේ BTC cryptocurrency හරහා කරන transaction වල තියෙන transparency. ඒ කියන්නේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේ කොහොමද මේ transaction වෙලා තියෙන්නේ කියලා කාටවත් නැහැ කියන්න බෑ. මේ තියෙන්නේ 5 වෙනි මාසේ 4 වෙනිදා වෙනකන් කරපු transaction වෙච්ච transaction. ඔයගලන්ට පේනවා මෙතන අපිට බලා ගන්න පුළුවන් transaction 20259කින් මේ පළවෙනි 25 තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ. එතකොට මේක අපිට ගියාට පස්සේ බලන්න පුළුවන් එක transaction එකක් ඇතුළට ගියාට පස්සේ බලන්න පුළුවන් කවදද මේ transaction එක කළා තියෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද transaction එක වෙලා තියෙන්නේ ඒ transaction එක කරපු wallet address එක මොකද්ද ආපු wallet address එක මොකද්ද කියන්නේ කොතනින් කොතනටද ගිහිල්ලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද ගිහිල්ලා තියෙන්නේ කියන එක බලන්න පුළුවන්. මේක තමයි මූලිකවම මේ transparency නැත්නම් විනිවිදභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ කාටවත් බොරු කියන්න බෑ මේකෙන් transact ඒ කියන්නේ මුදල් ආවනම් ආවේ නැහැ කියන්න බෑ. ඒක තමයි මූලිකම දේ. අපි ඉතින් ගත්තොත් එහෙම එක transaction එකක් අපි අරගෙන බලමු. මූලිකවම එන මේ විදිහට තමයි මේ BTC scan කියන සයිට් එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් කොච්චර transaction වෙලා තියෙනවද මෙන්න මේ අතර මේ කියන කෙනාගේ මෙන්න මේ payment එකක් ඇවිල්ලා තියෙනවද ඒ ඔක්කොම අපිට ඕන කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි මේ public blockchains වලින් විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් BTC Ethereum වගේ කියන්නේ මුදල් ක්‍රිප්ටෝකරන්සි වලින් transaction කරනවා නම් ඒක පැහැදිලිවම බලන්න පුළුවන්. ඒක තමයි මූලිකම කාරණේ. හරි මෙතන පොඩ්ඩක් ලෝඩ් වෙන්නලා යනවා. දෙකක් කතා කරමු ඉස්සරහට එක. හරි. 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 මොනවද මේ මූලික ක්‍රිප්ටෝකරන්සි කියන්නේ? කියන්නේ මේජර් ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද කියන එක පොඩ්ඩක් කතා කරමු. අපි දන්නවා සරලව ඒ කියන්නේ මෙතන අපිට ලොකු මේ පොඩි කාලයක් එක්ක ඔයගලන්ට අවබෝධයක් දෙන්නයි අපි බලන්නේ. මොකද ලොකු දේවල් ටිකක් තියෙනවා ගන්න. නමුත් මේ පොඩි වෙලාවෙදී අපිට ඔයගලන්ට මූලික අවබෝධයක් දෙන්න තමයි
අපි හදන්නේ. එතකොට මූලික ක්‍රිප්ටෝකරන්සි නැත්නම් මේජර් ක්‍රිප්ටෝකරන්සි කියන එක අපි ගත්තොත් එහෙම BTC, Ethereum මෙන්න මේ වගේ දේවල් තමයි ගන්න පුළුවන්. කියන්නේ මුලින්ම ඇති වෙච්ච ක්‍රිප්ටෝකරන්සි එක තමයි BTC කියලා කියන්නේ. කියන්නේ 2009 දී මුලින්ම ඇති වෙච්ච ක්‍රිප්ටෝකරන්සි එක තමයි BTC කියන්නේ. ඊට පස්සේ Ethereum ඇති වුණා. මෙන්න මෙහෙම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ coins and tokens කියන්නේ මොනවද? මූලිකව ගත්තොත් එහෙම කොයින්ස් කියලා කියන්නේ ඒක තමන්ගෙම බ්ලොක් චේන් එකක් ඇතුලේ ක්‍රියේට් වෙච්ච ක්‍රිප්ටෝ කරන්සි. මූලිකම සරලම අදහස ගත්තොත් එහෙම මෙන්න මේක. ඉතින් අපිට සරල පොඩ්ඩක් සංකීර්ණව යන්න පුළුවන්. නමුත් සරලම අදහස ගත්තොත් එහෙම කොයින් එකක් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඕන් බ්ලොක් චේන් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් වෙනත් කරන්සි එකක වෙනත් ටෝකන් එකක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම Ethereum එක ඇතුලේ අපි හදුවොත් අදලු දෙයක් තමයි මේ Solana BNB කියලා වගේ ඒ කියන්නේ ERC20 කියන මොකද්ද මෙතඩ් එක හරහා තමයි මෙන්න මේ Ethereum එක ඇතුලේ තමයි මෙන්න මේ අනිත් ක්‍රිප්ටෝකරන්සි සමහර දේවල් හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට Solana BNB ගන්න පුළුවන්. එතකොට ඒවට කියන්නේ අපි ටෝකන්ස් කියලා. ඊට පස්සේ සරලම අදහස මේක. ඊට පස්සේ අපි කොයින්ස් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ සමහරට අහලා ඇති ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ highly volatile. ඒ කියන්නේ ඉක්මනට මේ වගේ price වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන price එක අපිට අවශ්‍ය වෙනවා යම්කිසි price එක එහෙම වෙනස් වෙන්නේ නැති coin එකක් තියාගන්න අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැත්නම් අපිට මේ මුදල් සමහර වෙලාවට ට්‍රේඩ් කරනකොට අපිට අවශ්‍ය විදිහට හසුරවන්න බැරි වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි ස්ටේබල් කොයින්ස් ඇති වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ උදාහරණයක් ගත්තොත් එහෙම මේ විනිමය අනුපාත ගැන කතා කරනකොට අපි සමහරවිට කතා කරනවා මේ USD ගැන. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එක ගැන. ඩොලරේ පදනම් කරගෙන තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මුදල් ඒකක. එතකොට මෙන්න මේ වගේ බේස් කරන්සි එකක් පාවිච්චි කරනවා අපි ස්ටේබල් කොයින්ස් විදිහට. එහෙම මිල උච්චාවචනය වැඩිපුර වෙන්නේ නැති. ඒකට උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් USDT, USDC වගේ අපිට කොයින්ස් ගන්න පුළුවන් උදාහරණ විදිහට ඒකට. ඊට පස්සේ ඕල්ට් කොයින්ස් කියන්නේ මොනවද? ඕල්ට් කොයින්ස් කියලා කියන්නේ අපි සරලව ගත්තොත් එහෙම BTC හැරුණකොට, කියන්නේ Bitcoin කියන එක හැරුණකොට අනිත් සියලුම කරන්සි අපිට හඳුන්වන්න පුළුවන් ඕල්ට් කොයින්ස් විදිහට. ඒකට මේ ස්ටේබල් කොයින්ස් කියන එකත් අපිට එක්තරා විදිහක ඕල්ට් කොයින් එකක් විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි මූලිකවම කාරණා. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මෙන්න මේ දැන් ඔයගොල්ලෝ කතා කරයි කොහොමද ඒ කියන්නේ මෙන්න මේ වගේ බිට්කොයින්ස් වල සෑහෙන කියන්නේ ක්‍රිප්ටෝකරන්සි වල මෙහෙම වටිනාකමක් තියෙනවා, වැදගත්කමක් තියෙනවා, ලෝකෙට යම්කිසි කන්සෙප්ට් එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේවා ඇත්තටම පාවිච්චි කරනවද ලෝකේ? මෙන්න මෙහෙම ගැටලුව ඔයගලන්ට එන්න පුළුවන්. ඇත්තටම වර්තමානයේ වෙනකොට දැන් ටික කියන්නේ දැන් කියන්නේ වැඩිපුරම ටිකක් ප්‍රොමෝට් කියනවා ක්‍රිප්ටෝකරන්සි දැන් ගොඩක් ආයතන ඇක්සෙප්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකට උදාහරණ අපි ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. පොඩි උදාහරණ කිහිපයක් මම ඔයගලන්ට පෙන්නන්නම්. හරි. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඇති මෙන්න වෙබ්සයිට් හදන්න ඩොමේන්ස් ගන්න සයිට් එකක් තමයි මෙන්න මේ Namecheap කියලා කියන්නේ. එතකොට මේ Namecheap කියන කම්පැනි එක ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. Bitcoin accept payment accept කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ හොටෙල් චේන් එකක්
හරි ඒත් එක්කම මෙන්න මේ නිව් එක කියන ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ඔන්ලයින් රිටේල් සෙල් කරන සයිට් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්න පටන් ගන්න තියෙනවා බිට්කොයින් කරන්සි. ඒත් එක්කම මේ හොටෙල්ස් එකක් තියෙනවා වර්ල්ඩ් වයිඩ් මේගොල්ලෝ ඉන්න මේගොල්ලෝ ඇක්සෙප්ට් කරන්න පටන් ගන්න තියෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි. ඒත් එක්කම අපි හැමෝම ගොඩක් දෙනෙක් දන්න මෙන්න මේ බර්ගර් කින් කියන ෆ්‍රැන්චයිස් එක මේ කම්පැනි එක මේගොල්ලෝගේ ෂොප්ස් වලින් ඇක්සෙප්ට් කරන්න පටන් අරගෙන තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි වලින් පේමන්ට්ස් ඇක්සෙප්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක මූලිකව මෙන්න බර්ගර් කින් ඇක්සෙප්ට් කරන නෙදර්ලන්ඩ් ඇක්සෙප්ට් කරනවා ජර්මන් වල මෙන්න මේ වගේ රටවල මූලිකව ඇක්සෙප්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ සබ්වේ කියන මං හිතන්නේ මොකක් හරි පොඩි අපිට සිග්නල් ඉෂුව එකක් ගිහිල්ලා අපේ ලෙසන් එක කර හිටපු පසින්ස මිස් වුණා. අපි චුට්ටක් බලමු විනාඩි දෙකක් විතර බලමු එයාට එනවද කියලා. නැති වුණොත් අපි මේක ඊට පස්සේ ඉස්සරහට කරගෙන යමු. විනාඩි දෙකක් විතර බලලා ඊට පස්සේ එහෙම නැති වුණොත් ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට අපි කරගෙන යමු. හරි මූලිකව ගත්තොත් එහෙම මෙන්න මේ සබ්වේ කියන ආයතනය වෙන්න පුළුවන්. ඊට පස්සේ මයික්‍රොසොෆ්ට් එක ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මූලිකව මෙන්න මේ වගේ ආයතන අපිට දැනගන්න දෙක ගන්න පුළුවන් මේගොල්ලෝ ක්‍රිප්ටෝ කරන්සි ඇක්සෙප්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. මේකත් එක්ක අපිට තේරෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක වර්තමානයේ වෙනකොට තව තවත් ජනප්‍රිය වේගන යනවා කියන එක. තව තවත් ජනප්‍රිය වේගන යනවා. මේක තමයි මූලිකම කාරණේ. එතකොට මේක ඇතුළේදී තව කතා කරන්න දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක ගැන අපි අවබෝධ කරගත යුතුයි කියන එකත් එක්ක තව දෙයක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි හරහා අපිට මුදල් උපයන්න පුළුවන්. කොහොමද අපි මුදල් උපයන්නේ? කියන කාරණේ අපිට කතා කරන්න පුළුවන්. හරි. දැන් මම පැහැදිලි කරා මූලිකවම මේ ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන වැදගත්කම. මේකත් එක්ක ඊළඟ කාරණේ තමයි අපි කොහොමද මේ ක්‍රිප්ටෝ කරන්සි හරහා මුදල් උපයන්නේ. මේ කාරණේ තමයි ඊළඟට තියෙන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි අපි කොහොමද මේ ක්‍රිප්ටෝ කරන්සි හරහා මුදල් උපයන්නේ කියන කාරණේ. හරි. ඒ කාරණේ ගැන අපි කතා කරමු පොඩ්ඩක්. ඒකෙදි පළවෙනිම කාරණය තමයි අපිට පුළුවන් මූලිකවම ක්‍රිප්ටෝ කරන්සි වොලට් වල කියන්නේ වොලට් සහ එක්ස්චේන්ජ් කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි ඒ දේවල් කතා කරමු. එක්ස්චේන්ජ් එකක් කියලා කියන්නේ අපිට මේ ක්‍රිප්ටෝ කරන්සි බයි කරලා බයි කරන්නත් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ක්‍රිප්ටෝ කරන්සි හෝල්ඩ් කරලා ඒ කියන්නේ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් විතරක් ප්ලැට්ෆෝම් තියෙනවා. ඒවට අපි කියනවා වොලට් කියලා. මෙන්න මේ
වොලට් එකක් කොහොමද හදාගන්නේ මේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. මූලිකව මම මේ දැන් කතා කරන්න යන්නේ කොහොමද මේ ක්‍රිප්ටෝකරන්සි වලින් අපි මුදල් උපයන්නේ කියන එක. ඔයගලන්ට මම උදාහරණයක් පෙන්නන්නම්. එහෙම විනාඩියක් ඉන්න. හරි. මෙන්න මේක. මේ තියෙන්නේ අපි ඉස්සරහදී පාවිච්චි කරන coin market cap කියන site එක. මේකෙදී අපිට මේ cryptocurrency අපි trading වෙන්න පුළුවන්. මේ cryptocurrency ඉස්සරහදී කරන කෙනෙක් විදිහට ගොඩක් වැදගත් වෙන site එකක් තමයි මෙන්න මේ coin market cap කියන site එක. එතකොට මේකෙදී මූලිකව ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ cryptocurrency අතීතයේ ඉඳන් අපි මූලිකව ගමුකෝ. දැන් මෙතන LTC කියන coin එක තියලා තියෙනවා. මේ Litecoin කියන coin එක. එතකොට මේක කොහොමද අතීතයේ ඉඳලා මේ දක්වා මේකේ වටිනාකම value එක වැඩි වෙලා තියෙන්නේ කියන එක අපි කතා කරමු. ඒක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මේක load වෙනකන් අපි මූලිකව පොඩ්ඩක් කතා කරගෙන යන්. අපි හැමෝම දන්නවා අතීතයේ ඉඳලා Bitcoin වල value එක කොච්චර වෙනකන් වැඩි වෙලා තියෙනවද කියලා අපි දන්නවා. ඊට පස්සේ ඒකට ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ buying and holding කියන method එක පාවිච්චි කරන්න මූලිකව මේ cryptocurrency වලට ගනුදෙනු කරනකොට. ඒ කියන්නේ අපේ wallet එකක හරි අපේ exchange එකක හරි අපිට පුළුවන් BTC Ethereum වගේ coins hold කරලා තියාගන්න. මේක long term process එකක්. කියන්නේ දීර්ඝකාලීන process එකක්. එතකොට මේක යම් කිසි කාලයක් අපිට hold කරගෙන ඉන්නකොට ඒකේ වටිනාකම වැඩි වෙනකොට හිතන්නකෝ අපි Bitcoin එක ගන්නකොට 20000 තිබ්බා කියලා USD. එතකොට 40000 වෙනකොට අපිට දෙගුණයක ලාභයක් තියෙනවා. මෙන්න මේක තමයි මූලිකවම මෙන්න මේ buying and holding කියන method එක හරහා කොහොමද cryptocurrency වලින් මුදල් උපයන්නේ කියන කාරණේ. ඊට පස්සේ trading. ඔයගොල්ලෝ සමහරට අහලත් ඇති trading methods කීපයක් තියෙනවා. spot trading, margin trading and future trading කියලා. ඒ කියන්නේ අපි සරලව ගමු. spot trading කියලා කියන්නේ එච්චර ලොකු රිස්ක් එකක් ගන්න නැතුව තමන්ගේ ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් දාලා අර buying and holding වගේ මේක method එකක්. ඒ කියන්නේ ඒ coin එක ඒ ප්‍රමාණයෙන්ම අරගෙන අපි trade කරනවා. ඒ කියන්නේ අරගෙන තියාගෙන වැඩි වුණාට පස්සේ sell කරනවා. මෙන්න මේ වගේ method එකක්. ඊට පස්සේ future trading කියන එක ඊට වඩා පොඩ්ඩක් risk method එකක්. එතකොට මේ දේවල් අපි ඉස්සරහදී කතා කරමු. ඊට පස්සේ staking කියලා කියන්නේ මේක hold කරගෙන මම මේ මූලිකවම කියාගෙන යන්නේ මේ අපිට මුදල් උපයන්න තියෙන ක්‍රම. මේ දේවල් කොහොමද කියන එක අපි ගැඹුරින් කතා කරන්න ඕනේ ඉස්සරහට. අපිට මේ method ටික විතරක් දැන්ට අපි බලාගෙන යන්න. staking කියලා කියන්නේ ඒත් අර වගේ අපිට ඒ කියන්නේ අපේ ගාව තියෙන Bitcoin වෙන්න පුළුවන්, Ethereum වෙන්න පුළුවන්. අපි දෙනවා අපේ exchange එකට මේ blockchain method එක කියන්නේ block transaction එක smooth කරලා පවත්වාගෙන යන්න. මෙන්න මේකට තමයි staking කියලා කියන්නේ. ඊට පස්සේ yield farming කියන method එක තියෙනවා. ඊට පස්සේ අපිට බැංකුවේ දානවා වගේ ඉන්ට්‍රස්ට් එකක් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා මේ හරහා. ඊට පස්සේ අපි ගොඩක් දෙනෙක් අහලා ඇති මේ mining කියන method එක. ඊට පස්සේ airdrops තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දේවල් free methods කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ NFT තියෙනවා. මෙන්න මේ වගේ මූලික ක්‍රම තියෙනවා. ක්‍රම ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න පුළුවන් මේ cryptocurrency වලින් මුදල් උපයන්න පුළුවන්. මෙතෙන්දී අපි මූලිකවම මේ පොඩි වෙලාවක් ඇතුළත කතා කරගෙන ඉඳ අපි සරලව කතා කරේ මොනවද මේ ක්‍රම වේද කියන එක. එතකොට අපි මූලිකවම ගත්තොත් එහෙම මෙන්න මේ දේවල් තමයි අපි මුලින් පොඩ්ඩක් කතා කරගෙන ආවා. ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේක ඇති වුණේ කොහොමද? ඊට පස්සේ සාමාන්‍ය කරන්සිත් එක්ක මේකේ තියෙන වෙනස්කම් මොනවද? ඊට පස්සේ මේක දැන් ලෝකයේ ඇක්සෙප්ට් කරගෙන පිළිගනිමින් යන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද අපි මේ ක්‍රිප්ටෝකරන්සි වලින් මුදල් උපයන්නේ? මෙන්න මේවා තමයි මූලිකම දේවල් ටික අපි අද දවසේ කතා කරන්නේ. එතකොට
මෙන්න මේ දේවල් එක්ක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි කොහොමද අපි සම්බන්ධ වෙන්නේ, ඊට පස්සේ අපි කොහොමද මේ දේවල් කරන්නේ. ඒකට මේ දේවල් එක්ක අපි ඉස්සරහදී කොහොමද මේ දේවල් ඉගෙන ගන්න කියන කාරණේ අපි කතා කරන්න අපේ ආයතනයේ අනිකුත් තව මහත්යෙකුට අපි ලබා දෙනවා. ධනුකට ධනුක අපිට ඊළඟ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපි කොහොමද අපේ ක්ලාස් එකත් එක්ක වැඩ කරගෙන යන්නේ කියන කාරණේ. හරි. thank you පසින්දු. මං හිතනවා අපි ඉස්සෙල්ලාම ප්‍රසන්ටේෂන් එක දාගමු. මේ වෙනකන් අපි කතා කරා අපේ දැන් Zoom එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමදෙනාම කතා කරා අපි ක්‍රිප්ටෝ කියන්නේ මොනවද, ක්‍රිප්ටෝ කරන්සි කොහොමද මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු කරගෙන ලෝකේ පවත්වාගෙන යන දේවල් තියෙනවා. ඒ වගේ මොනවද තියෙනවා දැන් අපිට ඇහැට පේන උදාහරණ. ඊට අමතරව ක්‍රිප්ටෝ අපි භාවිතා කරනකොට අපිට පහසු වෙනවා. අපි සාමාන්‍යයෙන් කෙටියෙන් අපිට ඔයාලට ඉන්ඩක්ෂන් එකක් දෙන්න පුළුවන් විදිහට ඔයාලටත් අපි මේක ගොඩාක් දික් කරගන්න බෑ. කෙටි වෙලාවකදී සාමාන්‍යයෙන් දල අදහසක් දල අයිඩියා එකක් එන විදිහට අපි මේ ගැන කතා කරා. හරි. එතකොට අපි දැන් ඔයාලා සෙෂන් එකට එන්න ඔයාලා හැමෝම දන්නවා අපි ට්‍රේඩින් කෝස් එකක් කරනවා. අපේ ආයතනයේ විසින් ට්‍රේඩින් කෝස් එකක් කරනවා. එතකොට 2019 දී තමයි ෆියුචර් පාත් ඉන්ස්ටිටියුට් එකෙන් අපි ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කෝස් එකක් පටන් ගත්තේ. ක්‍රිප්ටෝකරන්සි ගැන මේ ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ සිසුන්ට උගන්වන්න. එතකොට අපි 2010 දැන් 2025 වගේ වෙනකොට අපි දන්නවා මේ වෙද්දි දැන් ක්‍රිප්ටෝකරන්සි සාමාන්‍යයෙන් බිට්කොයින් කියන නමක් ඇහුවත් සාමාන්‍යයෙන් දැනට දැන් ලංකාවේ ජීවත් වෙන මිනිස්සු අපි දැන් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් අඩුම 3-4 දෙනෙක්වත් මේ වෙද්දි දන්නවා. ඒතකොට 2019 වගේ කාලෙකදී මේ වගේ ලොකු පිරිසක් හිටියේ නෑ දැනගන්න. ඇත්තටම අපි ඒ කාලේ මේ Zoom session එකක් කරන්න උනත් ඉන්ටරැක්ෂන් එකකට උනත් එහෙම ළමයි ගොඩක් එකතු කරගෙන හිටියේ නෑ. මොකද මේ ගැන සමාජීය තිබ්බ දැනීම අඩු නිසා. එතකොට ඒ වගේ කාලෙකදී අපි මේක ලංකාවේ පළවෙනියටම අපි තනියෙන් රිසර්ච් කරලා මෙහෙම දෙයක් තියෙනවා කියලා අපේ නුවන් සර් තමයි ෆියුචර් පාත් ඉන්ස්ටිටියුට් එක මුලින්ම පටන් ගත්තේ. මේවා කරගෙන මේ වගේ දෙයක් තියෙනවා ලංකාවේ ළමයින්ට අලුත් දැනුමක් දෙන්න ඕනේ. මේක 2019 දී දැක්කා මේ தත්ත්වයේ ක්‍රිප්ටෝ කියන දේ අනාගතයක් තියෙනවා කියලා. එතකොට ඒක ඉගෙන ගන්න ට්‍රේඩින් කෝස් එකක් විදිහට මේකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද, මුදල් උපයාගන්නේ කොහොමද, මේකේ අනාගතයේදී වෙන දේවල් මොනවද කියලා දැන් මීට අවුරුදු 6කට කලින් තමයි මේ ට්‍රේඩින් කෝස් එක අපි පටන් ගත්තේ. හරි. එතකොට මේ වෙන විට අපිත් එක්ක සාර්ථකව සම්බන්ධ වෙලා සිසුන් 6000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා ට්‍රේඩින් ඉගෙනගෙන මේ වෙද්දි සල්ලි හොයාගෙන තමන්ගේ එක්ස්ට්‍රා ඉන්කම් එකක් බවට මේ ට්‍රේඩින් පත් කරගෙන සමහර අපේ ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. ඒගොල්ලෝ මේ වෙද්දි කිසිම ජොබ් එකක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ෆුල් ටයිම් ට්‍රේඩර්ස්ලා වෙලා ට්‍රේඩ් කරගෙන යනවා. ඊට අමතරව අපි ට්‍රේඩින් වලටත් අමතරව අපි දැන් කතා කරන්නේ ක්‍රිප්ටෝ කියන දේ ට්‍රේඩ් කරන්න විතරක්ම තියෙන දෙයක් නෙමෙයි. තව අපිට මේකෙන් මුදල් උපයා ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඔය අපි කතා කරපු කෙටියෙන් කතා කරගෙන ගියපු දේවල් අපි කෝස් එකක් විදිහට මේකේ කන්ටෙන්ට් වයිස් හදලා උගන්වන අපේ සිලබස් එකක් එක්ක තමයි මේ කෝස් එක යන්නේ. එතකොට කෝස් එකේ මම ඇතුළේදී ඔයාලට මොනවද උගන්වන්නේ කියලා දැන් අද අපි කතා කරේ සාමාන්‍යයෙන් මේ ක්‍රිප්ටෝ වලට අපි මූලිකව වෙනකොට අපිට එළියෙන් පේන්න එළියේ ඉන්න කෙනෙක්ට මේ ක්‍රිප්ටෝ කියන්නේ මොකද්ද මේක තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ සාමාන්‍ය පොඩි ලෙසන් එකක් තමයි අද යන්නේ. එතකොට මේකෙදී අපි ලොකු දේවල් ඇතුළට ගැඹුරට කතා කරන්නේ නැහැ. එතකොට අපි අපේ කෝස් එකේ සිලබස් එකේදී අපි ට්‍රේනින් කෝස් එකේදී අපි මුලින්ම මේ අද කතා කරපු දේවල් මීටත් වැඩිය ගැඹුරට කතා කරගෙන ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් විදිහට මුල් දවස් දෙකක් අපි යනවා. ඊට පස්සේ දැන් ලංකාවේ අද වෙනකොට වෙන විට ගොඩාක් කට්ටිය මේ ට්‍රේඩ් කරලා තමයි සල්ලි ක්‍රිප්ටෝ වලින් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා තමයි සල්ලි හොයන්න ගන්න. එතකොට මේ ට්‍රේඩින් කියන දේ ක්‍රිප්ටෝ කරන්සි හෝ ෆොරෙක්ස් හෝ එතකොට ස්ටොක් මාකට් ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ හැම දෙයකදීම ට්‍රේඩ් කරනකොට තියෙන මූලික දේ වෙන්නේ chart analyze කරලා තමයි ට්‍රේඩ් කරන්නේ ලෝකේ ඉන්න ට්‍රේඩර්ස්ලාගෙන් 175කට වැඩි ට්‍රේඩර්ස්ලා ප්‍රමාණය. එතකොට අපි මේ කෝස් එකට chart analysis ගැන සෙෂන් එකක් දීර්ඝ සෙෂන් එකක් යනවා අපේ කෝස් එකේදී. ඒකට ඔයාලට හම්බෙන්නේ අපේ ආයතනයේදී දැන් වෙද්දි අවුරුදු 10කට වැඩිය chart analyzing trading වල experience එකක් තියෙන lecture කෙනෙක් තමයි ඔයාලගේ මේ chart analyzing කියන කොටස අපි උගන්වන්නේ. ඊට පස්සේ
අපේ තව කන්ටෙන්ට් එකට වල දානවා ස්පොට් ට්‍රේඩින්. අපි දැන් ස්පොට් ට්‍රේඩින් ගැන කතා කරා. ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ දැන් අර අපි නිකන් දැන් සමාජයේ විදිහට හැම වෙලේම කතා වෙනවා. ඔයගොල්ලෝ YouTube එකේ Facebook එකේ ඉන්නකොට දැකලා ඇති. අනේ බිට්කොයින් එක ආවේ ඩොලර් 5ට 10ට ආවේ. එක්කෝ සමහර අය කියන මම ඕක දැනගන්නකොට ඩොලර් 500ට විතර තිබ්බේ. අද දැන් වෙනකොට බිට්කොයින් එක ඩොලර් ලස්සට දැන් අද අය ඩොලර් ලස්සට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ ඩොලර් 500ක් ගෙවලා බිට්කොයින් එකක් අරගෙන තිබ්බනම් අද වෙද්දි මං මිලියන ප්‍රතියෙක් බිලියන ප්‍රතියෙක් වෙන කියන ලෙවල් එකක් සමාජ සාමාන්‍ය කතාබහක් තියෙනවා. එතකොට මේ බිට්කොයින් විතරක් නෙමෙයි ස්පොට් ට්‍රේඩින් වලදී ප්‍රොෆිට් කරන්න පුළුවන්. එතකොට මේ තව මෙතඩ් තියෙනවා මේවා ප්‍රොෆිට් කරන මෙතඩ්ස්. එතකොට මේ බිට්කොයින් එක මම කිව්වා බිට්කොයින් එක වගේ තව කොයින්ස් දෙකක් තියෙනවා කියන්නේ. අපි අඩු ගානකදී අරගෙන තවත් විශාල ගාණක් වෙලා ලාභයක් ලබලා අපිට විකුණලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් දේවල් කොයින්ස් ಜಾති සාමාන්‍යයෙන් මාසෙකට මාස දෙකකට පාරක් හොඳ කම්පැනි වලින් එන හොඳ ප්‍රොජෙක්ට්ස් එළියට එනවා. එතකොට අපි මේ කෝස් එකේදී ඔයාලට කියලා දෙනවා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කොහොමද තෝරගන්නේ, මේ වගේ එකකට අපි සල්ලි ඉන්වෙස්ට් කරන්නේ කොහොමද, එතකොට ඒ වගේ මේ අලුතෙන් එන දේවල් හොයාගන්නේ කොහොමද කියන දේ අපි ස්පොට් ට්‍රේඩින් වලදී කෝස් එකේ කතා කරනවා. හරිද? ඊට පස්සේ දැන් අපි දැන් කිව්වත් සාමාන්‍ය ලෝ රිස්ක් එකෙන් අපි රිස්ක් එකක් නැතුව තමයි මේ ස්පොට් ට්‍රේඩින් ටිකක් හයි රිස්ක් එකක් අරගෙන අපිට හයි රිස්ක් එකක් අරගෙන හයි ප්‍රොෆිට් එකක් ගන්න මෙතඩ් එක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වලදී ෆියුචර් ට්‍රේඩින් කියලා කියන්නේ. ඔයාලා හැමෝම දැකලා ඇති සාමාන්‍යයෙන් Facebook වල තියෙන ප්‍රොෆිට් කාඩ් ෂෙයා කරනවා. එතකොට අද අපි මෙච්චරක් ගත්තා කියලා කියනවා. ඒතකොට සාමාන්‍යයෙන් අද වෙද්දි ලංකාවේ මේ ට්‍රේඩින් කියන දේ සාමාන්‍ය දන්න කට්ටියයි එතකොට දන්නේ නැති එළිය කට්ටිය මේ හැම වෙලෙම දකින්නේ මේ ෆියුචර් ට්‍රේඩින් වල ඔයාලා වුණත් Facebook එකේ යනකොට ඔයාලා දැකලා ඇති පෝස්ට් වැටෙනවා අද දවසේ ආදායම මෙච්චරයි මම මෙච්චරක් කිව්වා එතකොට අර අවුරුදු මාස දෙකකින් මෙච්චරක් කිව්වා මගේ P&L report එක මෙහෙම ඔය පෙන්වන්නේ හැම දෙයක්ම මේ ෆියුචර් ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් හොයන ගැන අදාළ වෙන දේවල්. එතකොට අපි තනික කෝස් එකේදී මේ ෆියුචර් ට්‍රේඩින් කිසිම දැනීමක් නැති කෙනෙක්ට බිඳුවේ ඉඳන් ෆියුචර් ට්‍රේඩින් කරගෙන කොහොමද ප්‍රොෆිට් හොයන්නේ කියලා ඒ ගැන කතා කරනවා. ඒතර ෆියුචර් ට්‍රේඩින් අපිට කරන්න ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක් තමයි chart analyze කරන්න ඉගෙන ගන්න. එතකොට මේ chart analyze කරන session එක උගන්වලා ඊට පස්සේ තමයි ෆියුචර් ට්‍රේඩින් කරන්නේ. මේ session එක උගන්වන්නේ ඔයාලට course එකේ. ඊට පස්සේ අපි දැන් ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගත්තා, chart ගැන ඉගෙන ගන්නවා, ස්පොට් ට්‍රේඩින් ගැන ඉගෙන ගන්නවා, ෆියුචර් ට්‍රේඩින් ගැන අපි උගන්වනවා. ඊට පස්සේ අපි මේ කොයි දේ ඉගෙන ගත්තත් අපිට දැන් තියෙන රිස්ක් මැනේජ්මන්ට් එකක්, ට්‍රේඩින් සයිකොලොජි එක කියන්නේ මේ අපි ඊට පස්සේ ගනුදෙනු කරන්නේ අපි මේ මුදල් එක්ක. එතකොට මේ මුදල් එක්ක ගනුදෙනු කරනකොට අපේ මනස වෙනස් වෙනවා. අපි තීරණ අද ගන්න ඕන තීරණේ හෙට අරගෙන වැඩක් නැහැ. මේ මුදල් වල තියෙන ඒ අගේවල් කියන්නේ නිතර හැම තප්පරෙන් තප්පරේම අඩු වැඩි වෙන වෙනස් වෙන දේවල්. එතකොට අපි මේ දේවල් එක්ක ගනුදෙනු කරනකොට අපේ ඔළුවට වෙන බලපෑමක් තියෙනවා. එතකොට ඔය අපි ජොබ් එකක් කරන අය වුණත් කියනවා ස්ට්‍රෙස් ජොබ් කරලා වැඩි වෙලා හරි අමාරුයි. එතකොට ඒ වගේම මේ ට්‍රේඩ් කරගෙන යනකොටත් මිනිස්සුන්ට ඒ වගේ දේවල් නොසල්ලි වල අහලා ඇති. ලොස් වෙන කට්ටිය ඉන්නවා කියනවා, ප්‍රොෆිට් වෙන කට්ටිය ඉන්නවා කියනවා. එතකොට මේ දේවල් අපි එකට කරගෙන යනකොට ඒ වගේ අපේ එන ඔළුවට වෙන බලපෑම එතකොට අපි කොහොමද රිස්ක් එකක් ලොස් එකක් වුණොත් ඒක මැනේජ් කරගෙන ට්‍රේඩ් කරන්නේ අපි දවසට ට්‍රේඩ් කීයක් දාන්න ඕනේද එතකොට එක එක්කෙනාගේ සමහර වෙලට අපි කෝස් කරලා ඉවර වෙලා කෝස් එකෙන් පස්සේ හුඟක් හැමෝම වගේ රියල් ට්‍රේඩ් කරන්න රියල් ට්‍රේඩින් වලට බහිනවා එතකොට එක්කෙනෙක් ඩොලර් 10ක account එකක් දාලා පටන් ගන්න පුළුවන් තව එක්කෙනෙක් ඩොලර් 50කින් පටන් ගන්න පුළුවන් තව එක්කෙනෙක් ඩොලර් 100ක් 500ක් 1000ක් 2000කින් පටන් ගන්නවා එතකොට මේ එක එක්කෙනාට එයාලගේ තියෙන කැපිටල් එක අනුව වෙන වෙනම රිස්ක් මැනේජ්මන්ට් මෙතඩ් එකක් තමයි ෆලෝ කරන්න වෙන්නේ. එතකොට මේ දේවල් කොහොමද කරන්නේ කියලා අපි වෙන වෙනම එයාලට කියලා දෙනවා. මේක ඔයාගේ බැලන්ස් එක අනුව මොකද හැමෝම ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගන්නේ නැහැ සමහර කට්ටිය. සමහර අය නම් සාමාන්‍ය YouTube වලින් බලලා ඉගෙනගෙන මෙතඩ් ටිකක් දන්නවා. ඒක හරියට ගලප ගන්න තේරෙන්නේ නැහැ. එතකොට අපි මේවා මෙන්න මේ විදියට කියලා අපි අපේ අවුරුදු ගණනාවක තියෙන අත්දැකීම් එක්ක තමයි මේ කෝස් එක ඔයාලට හදලා මේ උගන්වන්නේ. ඊට අමතරව අපි කතා කරනවා ට්‍රේඩින් කෝස් එකේදී ඔයාලට දැන් හැමෝම ස්මාර්ට් මනි concept කියලා SMC කියලා මෙතඩ් එකක් තියෙනවා ට්‍රේඩ් කරන්න ඇනලයිස් කරන්න SMC කියලා දෙනවා සාමාන්‍යයෙන් 2022 අවුරුද්දෙන් වගේ පස්සේ තමයි ලොකුවට ජනප්‍රිය වුණේ SMC කියන විදිය සිස්ටම් එක. එතකොට හැමෝම මේ SMC ගැන හොයනවා කතා කරනවා. එතකොට අපි මේ SMC කියන සිස්ටම් එක SMC එක්ස්පර්ට් කෙනෙක් ඔයාලට කෝස් එක කරනවා වෙනම මේක කොහොමද කරන්නේ මේ SMC කියන එක අපි ඔලුවට දාගෙන ඒකත් කොහොමද අපේ මේ ට්‍රේඩින් කෝස් එකට මේ ට්‍රේඩින් කෝස් එක ඉගෙනගෙන මේ අපි ක්‍රිප්ටෝ ගමනට ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට අපි කොහොමද පාවිච්චි කරලා අපේ තියෙන මුදල් වැඩි කරගෙන අපි ප්‍රොෆිට් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න
අපි කෝස් කන්ටෙන්ට් එක ඇතුළට මේ කිව්ව දේවල් ඉතාම පැහැදිලිව අර බිඳුව කිසිම දෙයක් දන්නේ නැති මට්ටමේ ඉඳලා හොඳ ඇඩ්වාන්ස් නොලෙජ් එකක් වෙනකම් අපි කොටසෙන් කොටස අර අපි එක දිගට මේ අද පටන් අර මේ දවස් දෙක තුනක් ඇතුළත වගේ කියලා අර ලකුවට නෙමෙයි සාමාන්‍යයෙන් මිනිස්සෙට තේරෙන වේගෙන් ඔයාව කොටසෙන් කොටස හිමීට ටිකක් තේරෙන කොටස කියලා දීලා ඒක තේරුම් කරගෙන ඊට පස්සේ ඊට වැඩි කොටසක් ඔයාලගේ ඔළුවට තේරෙන විදිහට ටික ටික ඔයාලව පඩිපෙළ ආකාරයට වගේ තමයි අපි කෝස් එක හදලා තියෙන්නේ ටික ටික එන්න ඇඩ්වාන්ස් මෙතඩ් එක. ඊට පස්සේ මේ කෝස් එකේ අපේ තියෙන දවස් ටික අපේ දැනට ඔන්ලයින් ලෙක්චර්ස් යනවා, ෆිසිකල් ලෙක්චර්ස් තියෙනවා. කෝස් එකේ දවස් ටිකෙන් පස්සේ ආයෙ ඔයාලට අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්න මේ මෙතඩ් ටික කියලා දීලා සති දෙකක කාලයක් දෙනවා මේ කියපු දේවල් ප්‍රැක්ටිස් කරලා ට්‍රේඩ් කරලා ඔයාලට ඊට පස්සේ අපි ආයෙ රිවිෂන් සෙෂන් එකකට ගන්නවා වෙනම ක්ලාස් එකට. ඔන්ලයින් කරන ඔන්ලයින් රිවිෂන් එකට ගන්නවා ෆිසිකල් ක්ලාස් එකේ ඉන්න අය අපි ෆිසිකල් රිවිෂන් එකකට ගන්නවා. ඒකෙදි අපි කතා කරනවා දැන් අර අපි කියන්නේ අපි එක දිගට දවස් 20ක් ඉගෙනුවත් 21 වෙනි දවසේ ඔයාලට රිවිෂන් ක්ලාස් එකක් කරලා අපි අපේ අත්දැකීම එක්ක ඒක ලොකු තේරුමක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා අපෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ප්‍රශ්න අහන්න ඔයාලා ප්‍රශ්න ඉගෙන ගන්න ඕනේ. ඔයාලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ කාරණාව හින්දා තමයි අපි ඔයාලට ට්‍රේඩ් කරන්න කාලයක් දීලා ආපහු රිවිෂන් ක්ලාස් එකකට ගෙන්නගෙන ඔයාලව රිවිෂන් එකේදී අපි කතා කරන්නේ ඔයාලට මේ කාලය ඇතුළත ට්‍රේඩ් කරද්දී ඇති වුණ ගැටලුව. එතකොට ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන්. දෙන්නෙක්ටම එකම ගැටලුව වෙලා තියෙනවා. එතකොට අපි ඒවට සොලියුෂන් එක කියලා අපි හදාගෙන අර ට්‍රේඩින් කරන අයව අපි කවදාවත් අතාරින්නේ නවත්තන්නේ. එයාලත් එක්ක ඉදිරියට හැම වෙලෙම ෆුල් ටයිම් සපෝට් එකක් එක්ක අපි මේ කෝස් එකේ කන්ටෙන්ට් එක ඉවරුනාට පස්සෙත් එයාලත් එක්ක ඉන්නවා. ඊට පස්සේ අපි ඔයාලත් එක්ක බලමු මේ අපිත් එක්ක ට්‍රේඩින් කෝස් එකට සම්බන්ධ වෙලා ඉන්න අයට මේ ට්‍රේඩින් කෝස් එකෙන් පස්සේ අපේ ෆියුචර් පාත් එකෙන් ඔයාලට මොනවද හම්බෙන බෙනිෆිට් මොනවද හම්බෙන වාසි කියලා. හරිද? එතකොට ඒකේ පළවෙනිම කාරණාව තමයි දැන් අපි ක්‍රිප්ටෝ ගැන කතා කරද්දී අපි කියන්න බැරුණා ක්‍රිප්ටෝ ට්‍රේඩින් මේ සිග්නල් ඇනලයිස් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් වල මම කියන්න. දැන් ක්‍රිප්ටෝ වලදී දැන් සාමාන්‍යයෙන් දන්න අය ඉන්නවා දන්නේ නැති අය ඉන්න පුළුවන්. ක්‍රිප්ටෝ වලදී සිග්නල් එකක් දෙනවා කියලා කියන්නේ ඔයාලා නිකන් සාමාන්‍ය විදිහට අපි හිතමුකෝ ඔන්න දැන් ලංකාවේ මේ දවස්වල පොල් ගණන් වැඩි. හරිද? එතකොට පොල් කියන එක හැම වෙලේම අඩු වැඩි වෙනවා ලංකාවේ විදිහට. එතකොට දැන් මේ දවස්වල රුපියල් 200ට විතර තමයි පොල් තියෙන්නේ. ඔන්න කවුරු හරි එක මිනිස්සෙක් දැනගන්නවා දැන් මේ මාසෙනේ ජූනි මාසෙ වෙනකොට පොල් ලංකාවේ පොල් මම වෙන දෙයක් නෙමෙයි පොල් ගෙඩියක් රුපියල් 350ට විතර වැඩි වෙනවා කියලා. එතකොට සල්ලි තියෙන මිනිස්සෙට පුළුවන් කොහෙන් හරි වත්තර ගිහලා මේ දවස්වල තියෙන මුදලට පොල් ටිකක් අරගෙන තියාගෙන අර ගාන වැඩි වුණාම විකුණ ගන්න. එතකොට ඕක ඔය දේ ඔළුවට මුලින් ආව මිනිස්සෙ ඉන්නවනේ. එතකොට අන්න එයා තමයි ඔය මේක සිග්නල් එකක් දෙනවා කියලා මේක සිග්නල් ප්‍රොවයිඩර් වෙන්නේ. එතකොට මේ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි. ඉදිරියට වැඩි වෙන ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. ඉදිරියට අඩු වෙන ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. එතකොට අපි හැම වෙලේම අපි මේ කෝස් කරනවට අමතරව අපේ ඉන්න ලෙක්චර්ස්ලා අපේ ඉන්න සපෝට් ටීම් එක හැම වෙලේම මේගොල්ලෝ ට්‍රේඩ් කරනවා, මාකට් එක ඇනලයිස් කරනවා, මාකට් එකත් එක්ක රියල් ටයිම් අප්ඩේට් වෙවි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ මේ වගේ දේවල් දැනගන්නවා අපි ඩිස්කෂන් කරනවා. එතකොට සිග්නල් කියන්නේ ඕම් ඔය වගේ දෙයක්. ක්‍රිප්ටෝ සිග්නල් කියන්නේ මේ සරලව මම මේ තේරෙන්නේ නැති අර තමයි දන්න අය දන්නවා ක්‍රිප්ටෝ සිග්නල් මොකක්ද කියලා. හරි. ඊට ඇනලයිසිස් කියලා කියන්නේ අර අපි කිව්ව chart ඇනලයිස් කරලා පුරුදු වෙනවා ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්නවා. අපි මෙහෙමයි කියලා දැන් මම කලින් ස්ලයිඩ් එකේ කතා කරා. එතකොට අපි ඔයාලට කෝස් එකෙන් පස්සේ VIP සිග්නල් සහ ඇනලයිස් ලයිෆ් ටයිම් අප්ම මේකද ඒ කියන්නේ ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේකට අලුත් කෙනෙක් ඇවිල්ලා එයාට කෝස් දවස් ටිකේ කෝස් වලින් පස්සේ එයාට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ක්‍රිප්ටෝ කියන්නේ හැම වෙලේම මාකට් එක අප්ඩේට් වෙවි අලුත් වෙවි යන දෙයක්. එතකොට අපි එයාට ලයිෆ් ටයිම් සපෝට් එක දෙනවා. මේ සිග්නලුත් අපි දෙනවා ඇනලයිසිනුත් දෙනවා. එතකොට එයා සිග්නල් එක අපිට දැන් සමහර අපි දැකලා ක්‍රිප්ටෝ සිග්නල් ගෲප් තියෙනවා. ඕන තරම් ලෝකේ තියෙනවා ලංකාවේ තියෙනවා. එතකොට මේ සිග්නල් ගෲප් එකක සිග්නල් එකක් විතරක් දුන්නට අපි දන්නේ ඇයි මේ ට්‍රේඩ් එක මේගොල්ලෝ ගත්තේ. ඇයි මේ කොයින් එක බයි කරන්න කියන්නේ. මේක ඇත්තටම වැඩි වෙයිද? අපි කරන්නේ මෙන්න මේකේ තියෙන මේ හේතු සාධකත් එක්ක තමයි ඔයාලට දෙන්නේ මෙන්න මේක මෙහෙම දේවල් තියෙනවා ඒකින්ද මේක ගන්න කියලා. එතකොට ඒකෙදි අපි වෙන්නේ ඒ වගේ දේවල් නිතර දෙවෙලේ දකින්නකොට එතකොට දැකලා සාමාන්‍යයෙන් 10ක් විතර දකින්නකොට එයාට ඔයාලට අයිඩියා එකක් යනවා. ක්‍රිප්ටෝ මෙන්න මේකත් එක්ක කියලා අර ඇනලයිස් කරන දේත් එක්ක තනියම මේක ටිකක් කල් යනකොට තනියම කරගන්න හැකියාව වෙනවා. ඒක වර්ධනය කරන්න තමයි අපි කෝස් එකෙන් පස්සේ මේ වගේ දෙයක් දෙන්නේ. ඊට අමතරව අපි දෙනවා මේ පර්සනල් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක. ඒතර පර්සනල් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් කියලා කියන්නේ මම කිව්වා
මේ ට්‍රේඩින් කෝස් එකෙන් පස්සේ හරි මේ දැන් ඉන්න කට්ටිය ඉන්නවා එක එක අය එක එක බැලන්ස් අනුව තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට ඩොලර් 100 බැලන්ස් එකක් තියෙන කෙනෙක් ට්‍රේඩ් දාන්න ඕන විදිහට ඩොලර් 50 10 කෙනෙක් ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ. එතකොට ඩොලර් 10ක account balance එකක් තියෙන කෙනෙක් ඩොලර් 1000ක account balance එකක් තියෙන කෙනෙක් වගේ ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ. එතකොට එක එක්කෙනාව අපි පර්සනලි එයාගේ account balance එක එයාගේ තියෙන capital එක අනුව වෙනම අපි plan එකක් හදලා දෙනවා. ඔයා මෙන්න මේ විදිහට ට්‍රේඩ් කරා යන්න කියලා. ඔයකෙදි අපි ගොඩක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපි කෝස් එකක් කරනවා. එතකොට කෝස් එකේදී ඔයාලා හැමෝම යම්කිසි මුදලක් වැය කරලා තමයි කෝස් එකට එන්නේ. දැන් මේ දවස්වල අපේ කෝස් ෆී එක අපි කලින් රුපියල් 35000ට තමයි කෝස් ෆී එක ගියේ. එතකොට දවස් ෆිසිකල් ලෙක්චර්ස් තියෙනවා දවස් 7ක්. එතකොට මේ දවස්වල ඔයාලට රුපියල් 10000ක ඩිස්කවුන්ට් එකක් එක්ක කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම අන්තිමට දාන්නම් අපේ නම්බර්ස් කන්ටැක්ට් කරගෙන කෝස් එකට සම්බන්ධ වෙන්න. එතකොට ඔන්ලයින් කෝස් එක දවස් 9ක් ලෙක්චර්ස් යනවා. එතකොට ඒ විදිහටම තමයි. හරි. එතකොට මම මේ කෝස් එකේ අයට ඔයාලට පර්සනල් මනි මැනේජ්මන්ට් එකක් දෙනවා කියලා කතා කරේ ආන් ඒ ගැන. ඊට අමතරව අපේ එක්ක සම්බන්ධ වෙන අයට අපි අපේ යනවා දැනට ෆිසිකල් රිවිෂන් ක්ලාස් එකක් යනවා මහභාග බ්‍රාන්ච් එකේ බදාදට. ඒකෙදි අපි ඔයාලට ගොඩක්ම කතා කරන්න මේ වෙන දැන් ට්‍රේඩ් කරනවා. ට්‍රේඩ් කරලා කෝස් එක ඉවරලා ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. ට්‍රේඩ් කරනකොට නිතර දෙවෙලේ ගැටලු වෙනවා මුල් කාලේ. අපි එහෙමනේ අපි හැමදේම දෙයක් ඉගෙන ගන්න ඉගෙන මුලින් කරනකොට ඉගෙන ගන්න ඕනේ වැරදෙන්න පුළුවන් හැමෝටම. එතකොට අපි ඒක වැරදි හදාගෙන ඉගෙනගෙන ඉදිරියට එකම දේ ගොඩ කාලයක් කරගෙන යනකොට තමයි මේකේ එක්ස්පර්ට් කෙනෙක් වෙලා අපිට මේ දැනුම අහුවෙන්නේ. අපි වාහනයක් එලවන මිනිස්සෙක් වුණත් අපි ලර්නර්ස් ගිහිල්ලානේ වාහන එලවන්න ගන්න. ඒතකොට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ ඉතින් එතකොට ආන් ඒ වගේ දෙයක් තමයි අපි මේ වෙන්ස්ඩේ දාලා තියෙන ඔයාලට රිවිෂන් ක්ලාස් එක අපේ ඔන්ලයින් හෝ ෆිසිකල් හෝ ඕන දෙයකට සම්බන්ධ වුණ කෙනෙක්ට ඔයාලට පුළුවන් බදාදට අපේ බ්‍රාන්ච් එකටම ඇවිල්ලා අපේ ලෙක්චර්ස්ලා ඉන්නවා. එයාලත් එක්ක කතා කරලා ඔයාලට මොකද්ද ගැටලුවක් ඇති වුණා නම් ගැටලුව මොකද්ද? එතකොට ඔයාලා ට්‍රේඩ් කරගන්න ඕනේ මොනවා හරි ප්‍රශ්න තියනවාද? ඔයාලගේ account balance update කරන්න පුළුවන් ඩොලර් 100ක් ට්‍රේඩ් කරන කෙනෙක් ටික දවසක් ගියාම ඩොලර් 500ක් දාන්න පුළුවන්. එතකොට ඒකට අනුව ට්‍රේඩින් ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද? ඔයා එක්ක සමහර විට ට්‍රේඩ් කරලා දවසක් දැන් ලොස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාගේ සයිකොලොජි එක කොහොමද හදාගන්නේ? ඔන්න ඔය දේවල් ඔයාලට අපි ෆිසිකලිම කියලා දෙන ඒක අපි ලයිෆ් ටයිම් සර්විස් එකක් විදිහට තමයි මේ කෝස් එකෙන් පස්සේ මේ දේවල් දෙන්නේ. يعني අපිට ඕනේ වෙන්නේ අපිත් එක්ක ඉගෙන ගන්න කෙනෙක් මේ ට්‍රේඩින් කියන ජීවිතේ එයා සක්සස් කරගන්න ගම්ම ඔයා අපිත් එක්ක ඉන්නවා නම් අපි හැම වෙලේම ඔයාලට උදව් කරන්න අපි මේකේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අර දවස් ටික ඉවර වෙලා මොකුත් ඉවර වෙලා කෝස් එක ඉවරයි ළමයාත් එක්ක ළමයයි ඒ කියන්නේ අපේ ස්ටුඩන්ට්ුයි අපි අතර තියෙන සම්බන්ධය නැති වෙන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධයට අපි කියන මූලිකම හේතුව තමයි ඇත්තටම ට්‍රේඩ් කරන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා සමහර ළමයි එනවා. එතකොට තව පිට අපි ළමයි දැකලා තියෙනවා ට්‍රේඩින් ඉගෙන ගන්න දවස් ටික විතර ඊට පස්සේ ඒ ළමයි ට්‍රේඩ් කරන්නේ නැහැ. يعني ට්‍රේඩ් කරන්නේ නැත්නම් අපිටයි يعني අපිට කතා කරන්න දෙයක් නැතුව යනවනේ. එතකොට අපි කියන්නේ හැම වෙලේම ට්‍රේඩ් කරන්න. ට්‍රේඩ් කරන්නේ නැත්නම් ඇනලයිස් කරන්න. ප්‍රශ්න අහන්න. ප්‍රශ්නත් එක්ක කතා කරගෙන ඉස්සරහට යන්න. ඒතකොට account balance එකක් පොඩි හරි balance එකක් හැම වෙලේම maintain කරගෙන යන්න. එතකොට ඒක ට්‍රේඩ් කරලා හොඳ history එකක් build up කරගන්න. trading journal එකක් ළඟ තියාගන්න. එතකොට ඒකේ තියෙන දේවල් අපිත් එක්ක කතා කරන්න. මං සර් ගිය සතියේ ට්‍රේඩ් 10ක් දැම්මා. මම ට්‍රේඩ් මෙච්චර ප්‍රොෆිට් කරා. ඇයි මම මේ ට්‍රේඩ් එක ලොස් වුනේ? මේ ලොස් වුණ ට්‍රේඩ් වල ස්ක්‍රීන්ෂොට් හරි ගහලා අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න මේවට හේතු මොනවද? එතකොට ඔය වගේ ට්‍රේඩ් කරන අයට කොයිම වෙලාවකවත් අපේ කෝස් එකෙන් පස්සේ අපෙන් ඉගෙන ගත්තට පස්සේ ට්‍රේඩ් කරන කෙනෙක්ට අපි සපෝට් කරන්න නැතුව ඉන්නේ නැහැ. කියන්නේ ට්‍රේඩින් වලින් අපි ඔයාලට এডুকেෂනල් පැත්තෙන් දෙන්න පුළුවන් දේවල්, සිග්නල් පැත්තෙන් දෙන්න පුළුවන් දේවල්, ඇනලයිසින් පැත්තෙන් දෙන්න පුළුවන් දේවල්. ඒතර ඔයාලට පර්සනලි කතා කරලා මනි මැනේජ්මන්ට් ගැන කතා කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔයාලට අපි මේ කෝස් එකෙන් පස්සේ ලබා දෙනවා ඔයාලට එන්න පුළුවන්. ඔයාලට ඊට අමතරව අපි සාමාන්‍යයෙන් හැමදාම අපේ බ්‍රාන්ච් එක ඕපන් සතිය දවස් 7ම ඔයාලට බ්‍රාන්ච් එකට ඇවිල්ලා ඊට අමතරව මොනවා හරි ඉෂුව එකක් තිබ්බත් අපි කියන්නේ ඇවිල්ලා බලන්න. අපි කෝස් එකට සම්බන්ධ වෙන්න කලින් ළමෙක් කතා කරුත් කියනවා එන්න ඇවිල්ලා ඉස්සෙල්ලා මේක මොකක්ද වෙන්නේ කියලා ඉගෙන ගන්න අහගන්න. එතනින් පස්සේ ඔයා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. පටන් ගන්නකොට අපි මේ වගේ සපෝට් එකක් දෙනවා. ඒතර ඔය දේවල් ටික තමයි අපි සාමාන්‍යයෙන් කෝස් එකෙන් පස්සේ ඔයාලගෙන් අපිට ආෆ්ටර් සර්විස් එකක් විදිහට ලබා දෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු දැන් සාමාන්‍යයෙන් ට්‍රේඩින් පටන් ගන්න කැමති අය ඉන්නවා. හරිද? එතකොට සමහර අයට තියෙනවා අලුත් ප්‍රශ්න. ඒ කියන්නේ පෝස්ට් පටන් ට්‍රේඩ් ඉගෙන ගන්න කැමති මට මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට මම මේ කොහොමද මේ ටිකට සොලියුෂන් එකක් හදාගන්නේ? මේ කියන ඔළුවේ එක එක ප්‍රශ්න තියෙනවා. අපිට ළමයි 10 දෙනෙක් ආවොත් එහෙම ළමයි 10 දෙනෙක්ගේ
ප්‍රශ්න ගොඩක් කතා කරනවා. එතකොට අපි මේකට මේ අපේ ප්‍රසන්ටේෂන් එකට දාගෙන තියෙනවා. මේ අපේ ෆ්‍රී සෙෂන් එකට අපිට සාමාන්‍ය ළමයින්ගෙන් හැම වෙලේම මතුවෙන ප්‍රශ්න. මට මේ ප්‍රශ්නේ තියෙනවා. මේකට මේ මම කොහොමද සොලියුෂන් එකක් ගන්න. හරිද? එතකොට මේ හුඟක්ම පළවෙනිම කාරණාව තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉගෙන ගන්න අපිට මොන වගේ නොලෙජ් එකක් ඕනේද? මොන වගේ තත්ත්වයකද මගේ අධ්‍යාපන මට්ටම තියෙන්න ඕනේ? මට මේවා බෑ. මට මේ ට්‍රේඩින් පුළුවන් වෙයි. හරි. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉගෙන ගන්න දැන් ඔයා මේ Zoom session එකේ ඉන්නවනේ. Zoom session එකට එනවා කියන්නේ අපි Zoom group WhatsApp group එකක් හදලා Zoom link එකක් දාලා Zoom ඒවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. එතකොට මේ දේවල් දැකලා ඔයා කියන්නේ මොබයිල් ෆෝන් එකක් Zoom එකක මේ ඔන්ලයින් ඉන්න මිනිස්සෙක් කියන්නේ යාට සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්න පුළුවන් දැනීමක් තියෙනවා. හොඳ බුද්ධිමත් මිනිස්සෙක්. එතකොට මේ Zoom session එකට ඔයා අනිවාර්යෙන් සම්බන්ධ වෙලා ඉන්නවා කියන්නේ ඔයාට මේක ඉගෙන ගන්න තියෙන knowledge එක හොඳටම ඇති. එතකොට පළවෙනිම කාරණාව ඒක. ඊට පස්සේ අහනවා මොන වගේ device එකක් ඔයාට ඕනද? ඒකත් අරගෙන තමයි මේ Zoom එකේ ඉන්නවනම් සාමාන්‍ය mobile phone එකක්, laptop එකක්, smartphone එකක්. කියන්නේ අපිට හිතමු අපි web browser එකක් එක්ක manage කරන්න පුළුවන් device එකක් තියෙන ලංකාවේ. laptop එකක් හරි, computer එකක් හරි, mobile phone එකක් හරි තියෙනවනම් ඔයාලට මේ crypto trading කියන දේ ඉගෙනගෙන ඊට පස්සේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා මුදල් හොයාගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ හැමෝටම කියන මේක ලංකාවේ නීත්‍යානුකූලව. මේවා කරොත් අපිට ටැක්ස් වදීද. එතකොට හැම වෙලෙම කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි කියන දේ මේ ලෝකේ අපි සාමාන්‍ය මුදල් ලේඛකවල භාවිතා වෙද්දී මිනිස්සුන්ට එන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නැති වෙන්න තමයි මේ ලෝකේ ක්‍රිප්ටෝ කරන්සි කියන දේ බලපාලා තියෙන්නේ. එතකොට ලංකාවේ දැනට ඔයාලා දන්නවා ඇති ලංකාවෙත් සාමාන්‍ය කොළඹ ගොඩක් ෂොප් වල ක්‍රිප්ටෝ පේමන්ට් ඇක්සෙප්ට් කරන. ඒතකොට ලංකාවේ නීති විරෝධී නම් ඒ මිනිස්සු එහෙම දාන්නේ නැහැ. හොඳ ලොකු බ්‍රෑන්ඩඩ් ෂොප් වල දැන් පෝර්ට් සිටි එකේ ප්‍රොජෙක්ට් එකක් යනවා ක්‍රිප්ටෝ පේමන්ට් ඇක්සෙප්ට් කරනවා කියලා. එතකොට එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. ටැක්ස් කේස් ගැලුවත් කියන ක්‍රිප්ටෝ කියන්නේ අපි ගාව තියෙන වොලට් එක. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි කියන දේ ලෝකෙ බිහිවුනේම මේ ටැක්ස් වලින් මිනිස්සුන්ට කරදර තියෙන හින්දා අර සෙන්ට්‍රලයිස් බැංකින් සිස්ටම් එකකින් මිනිස්සුන්ට ඇති වෙන ප්‍රශ්න වලින් මිදෙන්න. එතකොට මේකට ඒක බලපාන්නෙත් නැහැ. හරිද? එතකොට අහලා දෙනවා ක්‍රිප්ටෝ පටන් ගන්න වයස් සීමාවක් තියෙනවා. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝ කියන දේ ඒකටත් කියන්න තියෙන්නේ බිහිවුනේම මේ කිසිම බැංකුවලකින් නැතුව කිසිම වයස් සීමාවක් නැතුව මිනිස්සුන්ට ගනුදෙනු කරන්න ඉගෙන ගන්න ඒක එකතු වෙලා ඉන්න තමයි මේ ක්‍රිප්ටෝ කියන දේ මේ පටන් ගත්තේ. හැබැයි අපි පාවිච්චි කරද්දී අපිට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරද්දී අපිට සමහර වෙබ්සයිට් තියෙනවා ගනුදෙනු කරන්න වෙන. ඒ වෙබ්සයිට් වල account එකක් හදාගන්න අපිට රෙජිස්ටර් වෙන්න ඒ වෙබ්සයිට් වල යම් කිසි වයස් සීමාවක් දාලා තිනවා අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ වගේ කියලා. එතකොට හදිස්සිය අපිට ඊට අඩු වයස කෙනෙක් ඉන්නවා අපිට පුළුවන් තමන්ගේ ගෙදර හරි කවුරු හරි ඉන්න කෙනෙක්ගේ ID එකක් හරි යූස් කරලා මේක ඉගෙනගෙන මේකත් එක්ක සම්බන්ධ වෙන්න. හරිද? මම දැන් ක්‍රිප්ටෝ සිග්නල් එකක් කියන්නේ මොකක්ද? ඇනලයිස් එකක් කියන්නේ මොකක්ද කියලා කලින් එකේදී ඔයාලත් එක්ක කතා කරා. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන අපිත් එක්ක කතා කරන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන එක තනියම ඉගෙන ගන්න පුළුවන්ද? ඔය වීඩියෝ ටික ඔක්කොම YouTube එකේ තියෙනවා. ඔයාලටත් YouTube එක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඇයි පෝස්ට් වලට යන්නේ? ඔය වගේ සමාජ මතයක් ඇවිල්ලා තියෙනවා මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන. එතකොට ඒකට ඔයාලට අපි කියන්නේ දැන් YouTube එක කියන්නේ දැන් ඔයාලා ඉස්සල්ලාම දැනගන්න මේ කෝස් එකක් කියන්නේ වීඩියෝ කියන්නේ මොකක්ද? දැන් අපි මේ කෝස් එකේදී අපි පළවෙනිම කාරණා තමයි අපි ක්‍රිප්ටෝ ඉගෙන ගත්ත කාලෙදී කොහොම අපි තමයි ඒතකොට අපිනේ ලංකාවේ පළවෙනිට මේ ට්‍රේඩින් කෝස් එක පටන් ගත්තේ. එතකොට අපිට කොහොමත් මේ කලින් කෝස් කරලා තිබුණ තැන් තිබුණේ නැහැ. ඒ වුණාට අපිත් YouTube බලලා තමයි සෑහෙන දේවල් ඉගෙන ගන්නේ. එතකොට ඒ YouTube බලලා මේ ඉගෙන ගන්න අපිට විශාල ලොකු කාලයක් ගියා. අවුරුදු 3 4ක් 5ක් ගියා මේක බලලා මේ යම් කිසි මට්ටමකට අපිට එන්න. එතකොට මේ දැන් අද වෙනකොට අපේ දැනුම අවුරුදු 10ක 12ක දැනුමක් ඔළුවේ තියෙන දෙයක් තමයි ඔයාලට මේ කෝස් එකක් විදියට අපි හදලා මේක උගන්වන්නේ. එතකොට මේක ඇත්තටම තනියම ඉගෙන ගන්න බැරි කමන්නේ. ඒකට දැන් හුඟක් කට්ටිය කමර්ෂියලයිස් වෙලා ඉන්නේ. ඉක්මනට ඉගෙන ගන්න ඕනේ. එතකොට හිතන්නකෝ තව එක මිනිස්සෙක් අවුරුදු 5ක් 6ක් තිස්සේ තනියම ඉගෙන ගත්ත දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට ඉගෙන ගන්න අර කාලේ වගේ කාලයක් බලන් ඉන්න. ඒකට දැන් අපිට හුඟක් කතා කරන ළමයි, ට්‍රේඩ් කරන ළමයි නැත්නම් මේකින් අයත් හදන අපි බලන්න සාමාන්‍ය මාසෙකින් දෙකකින් ඉක්මනට මේක අල්ලගෙන මේකෙන් ඉක්මනට ප්‍රොෆිට් හොයාගන්න මෙතඩ් එකක් තමයි හැමෝම බලන්නේ සල්ලි හොයන්න. එතකොට ඒක කෑල්ල YouTube එකෙන් කරන්න අපිට කොච්චර කාලයක් ඇයිද කියන එක තනියම සාමාන්‍යයෙන් අපි හිතන්න ඕනේ. එතකොට ඒක අපි දැන් අපිට වුණත් හැමදේම පළවෙනි පාර හරි කියන අපිට වැරදිච්ච තැන් තියෙනවා හරි ගියපු තැන් තියෙනවා. එතකොට අපි වැරදිච්ච තැන් අයින් කරලා හරි ගියපු තැන් ඔයාලට මුලින්ම දාලා මේ වගේ වෙන්න තමයි අපි මේ කෝස් එක හදලා තියෙන්නේ.
ඊට පස්සේ තියෙනවා මේ ක්‍රිප්ටෝ වලට ආරක්ෂිතද. අර මේකට කියන්න දෙන දැන් මේ ලෝකෙ තිබ්බ කිසිම හැම තාක්ෂ මුදල් පාවිච්චි කරපු හැම තාක්ෂණයකටම වැඩිය අලුත් විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට ආරක්ෂාව මේ ක්‍රිප්ටෝ කියන දේ පෙළඹුමේම මිනිස්සු ආරක්ෂාව හොඳටම හොඳින්දා. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔයාලට ඩෙස්ක්ටොප් එකේ අපි මේ දාලා තියෙනවා අපේ කෝස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න ඕන නම් වෙන්න ඉන්න කට්ටිය මේ නම්බර්ස් දෙක කන්ටැක්ට් කරලා තව ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒව කතා කරගෙන එයාලත් එක්ක මේක සම්බන්ධ වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අද අපි සෙෂන් එකයි ඔයාලට මූලික දැනීමක් දීලා ඊට පස්සේ අපි මොනවද ඔයාලට කරලා දෙන්න යන්නේ කියන දේවල් ටික කතා කරා. හරි. එතකොට ඔයාලට ප්‍රශ්න ඇති වෙයි කියන හිතන දේවලුත් අපි කතා කරා. හරිද? දැන් අපි මෙතන ඉඳන් අවස්ථාවක් දෙනවා මේ Zoom එකේ ගොඩක් කට්ටිය මුල ඉඳලම හිටියා. හරිද? ඔයාලට දැන් මම හිතනවා සාමාන්‍යයෙන් මේ Zoom එකේ ඉන්න අතරේදී ඔයාලට ඇති වෙයි කියන හිතන ප්‍රශ්න ටිකත් අපි කතා කරා. ඊට අමතරව ඔයාලට මේ කෝස් එක ගැන හරි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන හරි දාලා කෙටියෙන් අහගන්න තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් මෙතන ඉඳන් ඔයාලට මම වෙලාවක් ලබා දෙනවා. වෙලාව දෙනවා ප්‍රශ්න අහන්න කතා කරන්න අපි කතා කරලා බලමු. මොකද කියන්නේ කියලා. එතකොට ඒ වගේම තමයි මේ නම්බර්ස් දෙක දාලා තියෙනවා. නම්බර්ස් දෙක තියෙනවා අපේ group එකේ ඇඩ්මින්ලා ඉන්නවා. එයාලව සම්බන්ධ කරගෙන ඔයාලට මේ කොකස් එක කරන්නේ මොනවද? මේක ඉස්සරහට පවත්වන දවස් මොනවද? කෝස් එකේ ඇතුලේ කන්ටෙන්ට් එක තව මොනවා හරි බ්‍රීෆ්ලි අහගන්න ඕන. ඒ දේවල් ගැන ඔයාලට සාකච්ඡා කරගන්න පුළුවන්. එතකොට මෙතන ඉඳන් මම ඔයාලට දෙනවා මේ සෙෂන් එකේ හිටිය අයට ඔයාලට මේ අතරේදී මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක අහන්න අවස්ථාවක් විදිහට. ප්‍රශ්න අහන්නම දෙයක් නැත්නම් කියන සමහර අය ඉන්නවා ප්‍රශ්න අහන්න මයික් එක ඔන් කරන්න බැයි නම් මැසේජ් එකක් හරි දාලා ඔයාලට අහන්න පුළුවන් මේ chat එකට මොනවද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ගැටලු निराකරණය කරගන්න දේවල් තියෙනවා නම් මම පේන්නේ එහෙම කවුරුත් ප්‍රශ්න නැහැ වගේ කියන අපි සාමාන්‍යයෙන් මේ අපි මේ සෙෂන් එක හදලා තියෙන්නේම ක්‍රිප්ටෝ ගැන ඔයාලට මේ අපි ෆ්‍රී සෙෂන් එකක් කරනවා ලෙසන් එකක් දෙනවා කියන්නේ මේ ක්‍රිප්ටෝ ගැන මූලික දැනීමක් නැති කෙනෙක්ට වුණත් ක්‍රිප්ටෝ ගැන දැනීමක් එන විදිහටයි එතකොට එයාලට ඇති වෙන්න තියෙන ප්‍රශ්න ඔක්කොටම කියන්නේ අපි දන්නවනේ එළියේ ක්‍රිප්ටෝ ගැන දැනීම එක එක්කෙනාගේ තියෙන ලෙවල් එක අනුව එයාලට අහන්න තියෙන එන ප්‍රශ්න වලට මේ ගැටලු ටික විසඳ ගන්න තමයි අපි මේ සෙෂන් එක මේ පවත්වන්නේ. එතකොට මේ සෙෂන් එකේ දැන් ඔයාලා මම හිතන අපි පැයකට වැඩි කාලයක් පැයකයි කාලක් වගේ හිටියා. මේ වෙද්දි සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරත් නැතත් ඔයාලට මේ ක්‍රිප්ටෝ ගැන තිබ්බ ප්‍රශ්න ඔක්කොටම අපි විසඳුම් ටික දීලා සාමාන්‍ය බේසික් නොලෙජ් එකක් එන විදිහට තමයි අපි මේ සෙෂන් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලට උනත් දැන් මේකෙන් හරියට අහගෙන මේක මූලික අවබෝධයක් ආවනම් තව කෙනෙක්ට උනත් ඔයාලට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ මොකද්ද මේකෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ අර මේකද සමහර අය බොරු බිල්ලොමවලා තියෙනවනේ මේක මෙහෙමයි ඕක කොහොම නෙමෙයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට මේ දේවල් ටිකට විසඳුමක් ආවා කියලා මම හිතනවා. අනික් කාරණාව තමයි අපි මේ ට්‍රේඩින් කෝස් එක අලු ගන්නනේ හැම වෙලේම අර අධ්‍යාපන දැනුම මූලික කරගෙන. අර මේ සල්ලි හොයන කෑල්ලම ඉස්සරහට දාලා සල්ලි කොල පෙන්නලා එතකොට දැන් මේ වගේ දවස්වල මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කෝස් වලට එහෙම යන්නේ සල්ලි කොල පෙන්නනවා ATM එකෙන් සල්ලි ගන්නවා පෙන්නනවා රත්තරන් මාලයි වාහනයි එහෙමනේ අපි ඔයාලට කියන අපි ගාව තියෙන දැනුම තමයි අපි ඔයාලට දෙන්නේ. එතකොට ගක්ම මේ දැනුමක් හොයාගන්න දැනුම ඉගෙන ගන්න ඕන කට්ටිය තමයි අපිටත් ඉස්සරහදී සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක අලුත් ටෙක්නොලොජි එකක් අලුත් තාක්ෂණයක් ආව දෙයක්. එතකොට මේකෙන් සල්ලි හොයාගන්නවට මට අමතරව මිනිස්සුන්ට විශාල දෙයකට මුහුණ දෙන්න දැන් ඔයාලා දන්නවා ඇති. සාමාන්‍යයෙන් දැන් කම්පියුටර් ටෙක්නොලොජි එකත් එක්ක දැන් අවුරුදු දෙකකින් විතර පස්සේ AI වලින් තමයි දැන් මිනිස්සු වැඩ කරන්නේ. එතකොට මේ වගේම තමයි ඒතකොට ඉස්සරහට අනාගත ලෝක තීරණය වෙන්නේ මේ AI වලටම තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි AI ඔය දෙක මත තමයි ඉදිරි තාක්ෂණික ලෝකේ දියුණු වෙන්නේ.
එතකොට අපි ඊට කලින් මේකට අපි යන මුල්ම සෙට් එක වෙලා ඉගෙන ගත්තොත් එimhe අපිට ලොකු වාසියක් අත් කරගන්න පුළුවන් මේකෙන් අර අනික් හැමෝටම කලින් පටන් ගත්ත එකෙන්. ඒකට උදාහරණයක් තමයි අද උදේ දැන් ඔය ඩිසයිනින් කරන අය දන්නවා ඇති සාමාන්‍ය Fiverr කියලා platform එකක් තියෙනවා. Fiverr platform එකේ ලංකාවේ ගොඩක් පිටරට මිනිස්සුන්ගේ දේවල් ඩිසයිනින් එතකොට හැමදේම ඩිසයිනින් පැත්තේ ඒවා ප්‍රෝග්‍රෑමින් පැත්තේ ඒවා ඒතකොට යාළගේ වැඩ මෙහි ලංකාවේ ඉඳන් කරලා විශාල විදියට මුදල් හොයන. අද මැසේජ් එකක් කියලා තිබ්බ 5 එකේ CEO ගෙන් දැන් AI එක තියෙන හුඟක් ජොබ් රීප්ලේස් වෙනවා. දැන් ඔයාලා දන්නවා ඉස්සර ෆොටෝ එකක් අතින් ඇන්දට දැන් ෆොටෝ එකක් අතින් අඳින්න ඕනේ නැහැ. ඒක අපි මේ AI එකට ගිහිල්ලා prompt එකක් ගහලා ගන්න පුළුවන් එළියට. එතකොට මේ වගේ දේවල් බිහි වෙනවා මේවා අනුකූල ඔයාලගේ කරන සර්විස් එක හැඩ ගැහෙන්න නැත්නම් ඔයාලගේ මේ ඕඩර්ස් එන්නේ නැති වෙයි සර්විස් එක නැති වෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේ ක්‍රිප්ටෝ වලිනුත් වෙන්නේ මිනිස්සුන්ට කවදා හරි මේ ක්‍රිප්ටෝ කියන දෙයට 190ක් විතර හැඩ ගැහෙන්න වෙනවා. දැන් අපි කියවනේ ඉස්සෙල්ලාම මිනිස්සු බාණ්ඩ හුවමාරුවෙන් පටන් ගත්තට මේ වෙනකොට දැන් අපි මුදල් නෝට්ටුනේ පාවිච්චි කරන්නේ. මං අකමැති මම නැහැ කියලා හිටියට දැන් ඒක වෙන්නේ නැහැ. අනාගතයට යන්න ඔය වගේ දැන් ඉස්සර ඔයාලා මතක ඇති දැන් අවුරුදු 5කට 6කට කලින් ෂොප් එකකට ගිහිල්ලා බඩුවක් ගන්නකොට අපි සල්ලි කොලයක් දුන්නා නැත්නම් ATM කාඩ් එකක් දුන්නා. දැන් ෂොප් එකට ගිහිල්ලා බඩුවක් ගත්තාම ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න account number දෙනවද කියලා අහුවොත් අපිට අනිවාර්යෙන් හැම කඩේම වගේ දෙනවා. එතකොට ඒ තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු වෙනස් වෙගෙන යනකොට ඒ දේවල් වලට මුලින්ම අනුගත වෙන මිනිස්සු මේකෙන් මුලින්ම දිනනවා. එතකොට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන ක්‍රිප්ටෝ කරන්සි ගැන ඔය කතාවම තමයි ඉදිරියට අනාගතයේදී වෙන්නේ. ඒකමකෝ අපි 2019 දී තමයි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් උගන්වන්න පටන් ගත්තේ. එතකොට ඊට පස්සේ අපි එතකොට පළවෙනි නම් කවුරුත්ම හිටියනේ. අපිටත් මතකයි මුල් කාලේ උගන්වනකොට ඕවා මේ උගන්වන්න ඕන දේවල්ද එහෙම කියපු කොට්ටාසයක් හිටියා. දැන් අද වෙනකොට ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය ක්‍රිප්ටෝ කරන්සි උගන්වන ආයතන උනත් ගොඩාක් තියෙනවා. එතකොට අර මේ වගේ හැම එකම ව්‍යාප්ත වෙගෙන යනවා. එතකොට මේක අර අපිට ඕනේ නෑ ඇතෑරලා නෑ කියලා ඉන්න බෑ. දැන් තාක්ෂණික ලෝකෙ එන්නේ ඉස්සරහට AI වලින් මිනිස්සු වැඩ කරන්නේ. දැන් ෆෝන් ඉස්සර දැන් මුල්ම කාලේ දැන් අවුරුදු 15කට ඉස්සර කලින් ෆෝන් වල කැමරා ෆෝන් එකක් තියෙනවා ටච් ස්ක්‍රීන් කියනවා කියන්නේ 아무තු මැජික් එකක් වගේ දෙයක් වුණානේ. දැන් එතකොට එහෙම කාරණාවක් නැහැ. එතකොට අපි තව චුට්ටකින් ෆ්‍රී සෙෂන් එක ඉවර කරමු. ඔය වගේ දේවල් ටිකක් ගැන තමයි අපිට ඕනේ උනේ. ඇත්තටම මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉගෙන ගන්න ආසාවක් තියෙන අයට මේක ගැන මේක මොකද්ද වෙන්නේ කියලා මූලික අවබෝධයක් ලබා දෙන්න අර මූලික අවබෝධයක් එක්ක දැන් අපි ඔයාලට කතා කරා. අර අපි ඇත්තටම ඔයාලා මේ කෝස් එකේ උගන්වන දේවල් ටික කියලා මේ තව මොනවා හරි තියලානේ අපි ඔයාලට මේක කොහොමද බිහි වුනේ කියන තැන ඉඳන් අපි සාමාන්‍යයෙන් කෝස් එකකදී කරන පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක සහ ඊටත් වැඩිය දේවල් ඔයාලට මේ දේවල් ටිකක් මේ පොඩි වෙලාව ඇතුළත මේකට ඔළුවට දැම්මා. එතකොට හෙට වුණත් ඔයාලට කතා කරොත් එහෙම ගිහිල්ලා කෙනෙක් දැන් මේකෙන් පස්සේ මම හිතනවා ක්‍රිප්ටෝ දැනගෙන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණා මේ ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියලා හෙවොත් ඔයාලට අයිඩියා එකක් ඔළුවේ තියෙනවා. තව කෙනෙක්ට කතා කරලා කියන්න මෙන්න මෙහෙම දෙයක් තමයි මේක මේ මං කලින් හිතන් හිටිය දේ වගේ නෙමෙයි මිනිස්සු කතා කරන දේ නෙමෙයි කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මම ආයෙත් කියන්නම් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉස්සරහට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා ට්‍රේඩින් වලින් හම්බ කරගන්න ප්‍රොෆිට් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවා නම් එතකොට ට්‍රේඩින් ඉගෙන ගන්න අය ඉන්නවා නම් එතකොට ට්‍රේඩින් වලට අමතරව මම අපි කෝස් එකේදී තව ගොඩක් දේවල් කතා කරනවා මේ කොහොමද හොයන්නේ දැන් මේ ඔයාලටම හිතන්න ඕන අපි ෆ්‍රී සෙෂන් එකේදී අපි මෙච්චර දේවල් ඔයාලට ඉගෙනනවා නම් අපි ඇත්තම කෝස් එකේදී ඔයාලට කොච්චර දේවල් උගන්වයිද කොයි වගේ සපෝට් එකක් අපෙන් ඔයාලට හම්බ වෙයිද අපේ හැම වෙලේම අපේ ලෙක්චර්ස්ලා ඉන්නේ මේකේ අවුරුදු 6කට 7කට වැඩි පළපුරුද්දක් තියන අය. එතකොට ඒගොල්ලෝ කතා කරලා ඔයාලට කතා කරන විදියෙම ඉඳලා හැම වෙලේම ඔයාලත් එක්ක ඉඳලා අපිට ඕනේ අනික් කාරණා තමයි අපේ මේ කෝස් එකෙන් අපි කොයි වෙලේවත් ස්ටුඩන්ට් කෙනෙක් එළියට යවන්නේ නැහැ. අපිට ඕනේ ට්‍රේඩර් කෙනෙක්ව බිහි කරන්න. එතකොට ට්‍රේඩර් කෙනෙක්ව බිහි කරන්න ඕන දේවල් මේ කෝස් එකෙන් පස්සෙත් ඔයාලට අමතර ප්‍රතිලාභ විදිහට දීලා ඔයාලව අපි අල්ලගෙන ඉන්නේ ආන් ඒ කාරණාව නිසා. අපි ස්ටුඩන්ට් කෙනෙක්ව බිහි කරනවා නම් අපිට තියෙන්නේ ඔයාලව කෝස් එකේ දවස් ටික ඉවර කරලා හරි කෝස් එක ඉවරයි ඔයාලා ට්‍රේඩ් කරගෙන තනියම යන්න කියලා නවත්තන එක. අපි ඔයාලව තනියම හරි අල්ලගෙන මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න මේ දේවල් වල ඔයා හරියට ෆලෝ කරලා ගියොත් ඔයාට ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන් ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් ගන්න පුළුවන් කියන මට්ටමටම ගෙනල්ලා ඔයාව ඩොලර් 10 බැලන්ස් එකක් තියෙන කෙනෙක් හරි කමන්නේ. එයා තමන්ගේ වොලට් බැලන්ස් එක ඩොලර් 1000ක් කරගන්නේ කොහොමද කියලා මේ ඩිසිප්ලින් එක හදලා ට්‍රේඩින් ඩිසිප්ලින් එකත් එක්ක ට්‍රේඩින් වලින් සාර්ථක ගමනක් යන විදිහ අපි කියලා දෙනවා මේ කෝස් එක හරහා. හරි. එතකොට අද සෙෂන් එකත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි.
එතකොට තව අමතර මොනවා හරි දේවල් වලට දැනගන්න තියෙනවා නම් කෝස් එක ගැන විස්තර අහගන්න තියෙනවා නම් මේ නම්බර්ස් දෙකට මැසේජ් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගෲප් එකේ ඇඩ්මින්ලා ඉන්නවා. ඇඩ්මින්ලට මැසේජ් එකක් දාන්න. දාලා ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට උත්තර අරගෙන අපි හැමෝම ක්‍රිප්ටෝ වලින් හොඳ ඉදිරි අනාගතයකට යන් කියලා තමයි අන්තිම විදියට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ.